AI ගැන ටිකක් ලොකුවට කතා කරන්න හිතුණා. ඒකට ලංකාවේ ගැලපෙනම පුද්ගලයෙක් මම අද මගේ මේ සාකච්ඡාවට කතා කරයි. මම මේ වෙද්දි පුළුවන් උපරිම try කරනවා. මං කරන හැම වැඩක්ම හැමදාම ගුවහම මේ පර්සනල් ජීවිත හැමදාම මේ ඔටෝමේෂන් බෑ. ඒතර තමන් දරන වියදම් ටික මැනේජ් කරගන්න තමන් වියදම් කරන්නේ මොනකටද? ප්‍රයොරිටි කරන්න ඕනි මොන වගේ දේවල්ද කියන එක සැලසුම් කරන්න AI පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. බලන්නකො මේක මට මේ විදිහට කතා කරනවා මම කවදාවත් මෙච්චර හොඳක් අහලා නැහැ කිසිම මිනිස්සෙක්ගෙන්. හරිද? ඒ කියන්නේ අද ගානේ මගේ වයිෆ් කින්වත් වෛද්‍යවරයාගේ රැකියාව AI නිසා නැති වෙයිද? මම මේක සමාජ මාධ්‍ය ඇතුලේ දකින දේවල් ටිකක් සහ වෛද්‍යවරයා වෙනුවට AI ටූල් එකක් භාවිත කිරීම කොච්චර අනාගතයට බලපෑමක් වෙයිද? ජෙනරේෂන් එකට වඩා මිනිස්සුගේ සිතුම් පැතුම් වලට AI කෙනෙක් කොච්චර බලපෑමක් කරයිද? නිදි මරාගෙන අසීමිතව වැඩ කරන අයට කොහොමද AI පාවිච්චි කළ මේ තමන්ගේ වැඩ ටික කළමනාකරණය කරගන්න පුළුවන්? ජීවිතයට accounting නාමල් දිලංක ප්‍රින්ස්ටන් මහනුවර පෙන්සිල් ඔපෙරා කුරුණෑගල විමසිම් 076යි 10යි 877. අද අලුත්ම මාතෘකාවක් කතා කරන්න මම හිතුවා. ඒ තමයි මටත් බය හිතෙන මටත් අනාගතේ මොකක්ද වෙයි කියලා හිතාගන්න බැරි AI ගැන ටිකක් ලොකුවට කතා කරන්න හිතුණා. ඒකට ලංකාවේ ගැලපෙනම පුද්ගලයෙක් මම අද මගේ මේ සාකච්ඡාවට කතා කරයි තමයි KD ජයකොඩි. නම කිව්ව හරිනේ? හරි. KD ජයකොඩි කියන එක මම ෂෝට් ෆෝම් කරනවා KD. දැන් ඉතින් කියන්නේ KD කියලා. ලංකාවේ AI සම්බන්ධව මේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට සිංහලෙන් AI කියලා දෙන ලංකාවේ මේ වෙනකොට ඉන්න මාර පොරක්. මම එහෙම කිව්වොත් හරි. මොකද අපිත් ගොඩක් දේවල් එයාගේ සෝෂල් මීඩියා හරහා ඉගෙන ගන්නවා. වැඩි කතා ඕනේ KD. ඔයා කවුද? ඔයා ඇයි AIම කියලා දෙන්න පටන් ගත්තේ? ඔයාගේ ජර්නි එක ගැන අපි මුලින්ම කතා කළෙමු. හරි. ඉතින් අර කිව්වා වගේ මගේ නම KD ජයකොඩි. KD කියන අකුරු දෙකෙන් කියන්නේ කවිඳු දිල්ෂා. හරි. ඉතින් ගොඩක් කට්ටිය ඔක දන්නේ නැහැ. එතකොට මේ ඒක බ්‍රෑන්ඩ් එකක් කරලා දින්නේ දැන්. ඒක ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් කරන්න හිතුණා. මොකද මුලින්ම පටන් ගත්තේ ඇත්තටම මගේ ජර්නි එක ගැන කතා කරපු හින්දා මේ මුලින්ම පටන් ගත්තේ গিitar එකක් අල්ලගෙන සින්දු කියන්න. එතකොට මේ සින්දු කියන්න පටන් ගන්නද AI වලට ආවේ? ඔව්. මේ ඇත්තටම සින්දු කියන්න පටන් ගත්ත channel එකක් තමයි KDJ Music කියලා තමයි පටන් ගත්තේ. ඒ කාලේ නම් KDJ කියන එක තමයි මම බ්‍රෑන්ඩ් කරගෙන යන්න ගියේ. හැබැයි KDJ Music කියලා පටන් ගත්තා. ඊට පස්සේ KDJ Music වුණා. ඊට පස්සේ ওই විදියට ගිහිල්ලා එක එක දේවල් පටන් අරගෙන අන්තිමට සින්දු කියන්න පටන් මොකද සින්දු කියනවා කියන්නේ මට ඒ කාලේ නම් පොඩි කාලේ නම් කියන්න පුළුවන් දේ. සින්දු කියන්න බෑ. හැබැයි හැබැයි ඒ කාලේ සින්දු කියන්න පුළුවන්. ඒ කාලේ සින්දු කියන්න පුළුවන්. සහ ඒ කාලේ සින්දු කියන ආසයි සහ අර අපි කියන්නේ ටයිම් එක ගත්තාම අර ඕනම කෙනෙක්ගේ හොබි එකක් තියෙනවනේ. ඒ හොබි එකත් එක්ක ජීවිතේ ගෙනියපු මිනිස්සෙක්. ඉතින් එතනදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපි දැන් සින්දුවක් වේවා ඕනම දෙයක් කියද්දි අර දැන් හිතන්නකෝ අපේ ඇති වෙනකන් තියෙනවා ඕනම දෙයක් පටන් ගද්දි පොඩි පොඩි අඩුපාඩු. පොඩි නෙමෙයි ලොකු ලොකු අඩුපාඩු තියෙනවා පටන් ගද්දි. ඉතින් ඔය ලොකු අඩුපාඩු හින්දා සමහරවිට මේ මිනිස්සු කියනවා මේ නහයෙන් තමයි සින්දු කියන්නේ. ඊළඟට අපෝ සින්දුව කන්න එපා. හරිද? ඉතින් ඔය වගේ නෙගටිව් කමෙන්ට්ස් එද්දි ගොඩක් හිත රිදුණා ඒ කාලේ. ඉතින් ඒ හිත රිදිලා සාමාන්‍ය මොන වගේට වෙනවා. ඊට පස්සේ මං කරේ මොකක්ද දන්න? අපේ කියුරියොසිටි එකත් එක්ක හොයාගෙන යනවා මේ මේ හිටපන්කෝ මං කරන්න කියලා මේ ඔඩියෝ එඩිටින්, වීඩියෝ එඩිටින් ඔක්කොම තනියෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට ඔක්කොම ඔය හැමදේම තනියෙන් ඉගෙන ගන්න මුල් කාලේ. 100% self studies. එතකොට මොකද හේතුව මේ ඔඩියෝ එකක් එඩිට් කරනවා කිව්වම මේ කාලේ මං කරේ ඇත්තටම මේ රිවර්බ් එක පුළුවන් තරම් වැඩි කරලා මේ ඔඩියෝ එක එඩිට් කරා කියලා මේ හිතාගත්තා. අර අපේ ඔළුවට මේ සිග්නල් එක යනවා. එතකොට මං දැන් ඔඩියෝ එඩිටර් කෙනෙක්. හරි වීඩියෝ එඩිට් එකක් කිව්වහම මං හිතන් හිටියේ මේ කලර්ස් ටික අප්පුඩා වෙනස් කරගත්තා පස්සේ හරිද? ඕක තමයි වීඩියෝ එඩිට් එක කියලා. ඒ කාලේ අඩු ගන්න මං කට් කරන එකවත් කරන්නේ නැහැ අඩු ගන්න. හරි මම කරන්නේ මොකද්ද? පොඩ්ඩක් zoom කරා පොඩ්ඩක් කලර් එකක් වෙනස් කරා ආන්නම වීඩියෝ එඩිටින් වහව් හරිද? ඒ වගේ සුද්ධියක් මට තේරුණා. හැබැයි ඔහොම අර සින්දුවෙන් තමයි මේ හැමදාම පටන් අරගෙන වීඩියෝ එඩිටින්, ඔඩියෝ එඩිටින් ඔහොමම ගිහිල්ලා අවසානයේදී මං හිතන්නේ පැය 18ක් 20ක් වගේ කාලයක් දවසකට වැය කරලා සාමාන්‍යයෙන් මං හිතන්නේ වෙබ් ඩිසයිනින් අර මේවා ඉගෙන ගන්න ඇති. ඒ කියන්නේ කෝඩ් කරන්න ඇති, ග්‍රැෆික් ඩිසයින් කරන්න ඇති. ඔය හැම දෙයක්ම අර පටන් ගත්ත තැන අතන වුණාට හැබැයි ඉවර වෙලා තියෙන්නේ අද මේ වෙද්දි AI සම්බන්ධව කොහොමද අපි වැඩ ඔටෝමේට් කරගන්න කියන කතාවෙන්. ඒ කියන්නේ මේ වෙද්දි යන ට්‍රෙන්ඩ් එක හින්දා නෙමෙයි. මේ දේවල් පටන් ගත්ත ගොඩක් කාලයකට කලින් නාම සරලව ගත්තොත් එහෙම මම ওই සින්දුවෙන් පස්සේ අර සින්දු කියන channel එකෙන් පස්සේ ඔක්කොම කරලා අන්තිමට මම තේරුම් ගත්තා මට මේකත් එක්ක දෙකටම ගියොත් එහෙම පොඩ අමාරුයි. හරි අපි අර ප්ලෑන්ස් වෙනස් කරනවා යද්දි. එතන මේ ප්ලෑන්ස් වෙනස් කරද්දි ඊට පස්සේ මම පටන් ගත්තා KDJ education කියලා. හරි.
එතකොට මම උගන්වන්න පටන් ගත්තේ මුලින්ම මේ කොහොමද වෙබ්සයිට් එකක් මුලින් නම් හදන්නේ HTML CSS JS ඊට පස්සේ කොහොමද Photoshop පාවිච්චි කරන්නේ කොහොමද Illustrator පාවිච්චි කරන්නේ කොහොමද Excel use කරන්නේ ඔහොම කරන් යද්දි තේරුණා මේ Excel කියන එක නිකන් කියා දීලා හරියන්නේ නැහැ මේ මිනිස්සුන්ට ගොඩක් වදින විදියට මේ කියා දෙන්න ඕන කියලා අන්න TikTok එකේ දාන්න පටන් ගත්තා පොඩි shorts කෑලි හරි අන්න මිනිස්සු බැලුවා ලක්ෂයක් දෙකක් විතර බලද්දී මිනිස්සු කියනවා මේ සර් දානවා මාර විදිය මේ ගොඩක් දේවල් ඉතින් මේ ඒව ගොඩක් ෂෝට් ඇන්ඩ් ස්වීට් හරිද අපිට ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් කන ගමන් හරි කමන්න ස්ක්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඔය කියන්නේ මටත් ඔයාව දකින්නේ TikTok එකේ. ඒ shorts වලින් තමයි දැකලා මේ අපි නොදන්න දෙයක් නේ මෙයා කියන්නේ කියන කොළුවට කියන්නේ knowledge එකක් තියෙනවා සහ knowledge එකක් දෙන බව හොඳට තේරෙන මේ shorts වලින්. එතනින් තමයි සමාජය ගොඩක් ඔයාව දැනගත්තේ. අනිවාර්යෙන්. මොකද ඒකට හේතුව මම හිතන්නේ අඩු ටයිම් එකකින් වැඩි දෙයක් මේ මිනිස්සුන්ට ඕන. හරිද? එතකොට ඒ වැඩි දෙයක් ඕනේ සහ ඒක කොහොමද අපි ඉක්මනට ගන්න කියන එක හැම කෙනාම බලනවා. ඉතින් ඔය විදිහට තමයි අතර මේ ජර්නි එක ගිහිල්ලා අවසානයේ මේ දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේ විදිහ ගත්තොත් මම බලන්න පුළුවන් තරම් ඇත්තටම මේ AI එක්ක ඔටෝමේෂන් කියන දේ සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මේ ඔටෝමේෂන් කියන එක ඒ කාලේ නම් තිබ්බා නම. ඒ කියන්නේ ඔය මැෂින් එක්ක වැඩ කරනවා කියන කාලේදී ඉඳන් හරිද මේ සල්ගතෝ මැෂින්ස් ආවට පස්සේ මේ ලෝකෙට මිනිස්සුන්ගේ අතින් පයින් කරන වැඩ ටික මොකද උනේ අඩු වුණානේ. හැබැයි ජොබ් නැති වුණාම වගේම තමයි මොකද උනේ? අලුතින් ජොබ් ආවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් හැම පැත්තකටම වෙනවා. එතකොට හැබැයි මේ වෙද්දි මේ ඔටෝමේෂන් කියන එක මහ ලොකු මැජික් එකක් නෙමෙයි. ඒ කාලේ අපි වැඩි දන්නේ නැහැ. අප්‍රල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඔටෝමේෂන් මේ විදිහට තියෙනවා. හරිද? ගොඩක් තැන්වල සම්පූර්ණයෙන්ම එයාපෝට් එකේ නම් හැම තැනම ඔටෝමේෂන් තියෙනවා. හැබැයි මේ ඔටෝමේෂන් කියන එක තියෙද්දි අපිට පුළුවන් වෙනවා මෙන්න මෙතෙන්ට ගෙනල්ලා දාගන්න කෘත්‍රිම බුද්ධිය. මම මේ වෙද්දි පුළුවන් උඩරම try කරනවා. මං කරන හැම වැඩක්ම හැමඩක්ම ගුවහම මේ පර්සනල් ජීවිතේ හැම වැඩක්ම මේ ඔටෝමේෂන් බෑ. මම දැන් අහන්නත් ඇදුවේ ඒක තමයි ඒ ටිකත් AIට දාන්න පුළුවන්ද කියලා. මොකද ඒ ටිකත් AIට දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ පුළුවන් කියලා කියන්න පුළුවන්. මම ඕක අහන්නම් මේක ඇතුලේදී මට ඒක අනිවාර්යෙන් අහන්න ඕනි දැන් ඕක එළියට පැන්න නිසා. ඉතින් අර ඔටෝමේෂන් එක කොහොමද මේ AI සම්බන්ධ කරගෙන ගේමක් ගහන්න කියන එක තමයි වැඩියෙන්ම මේ ටිකේ ફોකස් කරන්නේ. මොකද මම දකිනවා මේ මිනිස්සුන්ගේ ලයිෆ් එකේ තියෙන එක අපි කියනවා මේදී work life balancing කියන එක මොකද වෙලා තියෙන නම full අවුල්යි. ඉතින් ඒක මගෙත් ඇත්තටම ගොඩක්ම අවුල් තිබ්බ දෙයක්. මොකද මගේ ජීවිතේ මගේ work life balance කියන එක ඇත්තටම මගේ work තිබ්බා but life එකක් තිබ්බද කියලා අහුවොත් අතීතය තුළ work life එකේ full අවුල්. හරිද? එතකොට එතෙන්දී මට තිබ්බ ප්‍රශ්න ගොඩක් වැඩි. හරි එතකොට මට මගේ කාලය නැත්තම් මගේ කාලේ ගොඩක් අඩු වෙලා තිබ්බේ. ඉතින් හැබැයි මේ වෙද්දි මට පුළුවන් වෙලා තියෙනවා මගේ පැත්තෙන් 90 ගානක් ඔටෝමේට් කරගෙන කියන්නේ මේ ප්‍රොෆෙෂනල් ජීවිතය තුළ තියෙන දේවල් 90 ගානක් වර්ක් කියන පාර්ට් එක AI කරගන්න පුළුවන් වෙලා තියෙනවා. සහ ඒකට ඔටෝමේෂන් එකතු කරගෙන මේ වෙද්දි ඇත්තටම මට හිතා ගන්න බැරි විදිහේ ප්‍රොඩක්ටිවිටි එකක්. අපි අවසානයේදී ඵලදායීතාවය කියන එක එපා. ඉතින් මට ඔන්නෝක හම්බෙලා තියෙන එක ගැන මම සතුටුයි. ඒකෙන් මට පුළුවන් මට ඕන වෙලාවක නිදා ගන්න, මට ඕන වෙලාවක ඕන ගමනක් යන්න, මට ඕන නම් නිකන් පැත්තකලා ඉන්න පුළුවන්. හැබැයි මම මේ වෙද්දි පුරුදු වෙලා තියෙන දේ තමයි මටම නීතියක් දාන්න තියෙනවා නම් හැම දවසකම බලුද්දයක් ඉගෙන ගන්න ඕන කියන එක. ඉගෙනීම තමයි එතන ගන්න යුතු දේ දවස ගානේ. මට උතන අහන්න ඕනි දෙයක් තියෙනවා. වර්තමානයේ මේ වෙනකොට ලංකාවේ ව්‍යාපාර සහ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ලොකු රිස්ක් එකක් මෙයා. මම එහෙම කිව්වොත් හරිනේ. මං හිතනවා ගොඩක් කියලා. ඔව්. ඒ කියන්නේ අතීතයේ මිනිස්සු ලොකු පිරිවයක් වැය කරලා අතීතයේ මිනිස්සු ලොකු මහන්සියක් වැය කරලා ලොකු knowledge එකක් එක්ක ගොඩනගපු දේවල් අද KD උගන්වනවා නොමිලේ ගොඩනගන විදිය. මම හිතන අහන්නේ kdj.lk මම හරිනම්. ඒකේ තියෙනවා AI free tools. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉස්සල්ලා කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා හදපු දේවල් අද නොමිලේ කරගන්න ඔයා ෆ්‍රී ටූල්ස් ඉදිරිපත් කළ දෙනවා. ඉතින් ඒක ව්‍යාපාරික විදිහට පාඩුයිනේ. ඔයා මේ මිනිස්සු මිලියන ගණන් වියදම් කරන දේ නිකං කරගන්න විදිය ෆ්‍රී ටූල්ස් දෙන එක මිනිස්සුන්ට පාඩුයිනේ. ව්‍යාපාරික වශයෙන් පාඩුයිනේ. ඇයි එහෙම දෙයක් කරේ ඇත්තටම? ඔතනදී මට මුලින්ම කියන්න අවශ්‍ය දේ තමයි නාමල් මේ නිකන් නාමල් නිකන් තේරෙනවද එතකොට කොච්චර මට පාඩුවක් ඇද්ද කියලා. පළවෙනි එක. ඒ කියන්නේ හිතන්නකෝ වෙබ්සයිට් එකක් දැන් මට තිබුණු ප්‍රශ්නෙත් ඕක තමයි. දැන් මේක හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ නොලෙජ් එක මුදල් බවට පත් කරන්න. දැන් ටියුෂන් විදිහට අපි කරන්නේ අපේ දැනුම සල්ලි කරන එකනේ. එතකොට ඔයාගේ AI දැනුම මුදල් බවට පත් නොකර ඒක මිනිස්සුන්ට නොමිලේ දෙන්න ඉදිරිපත් වෙලා දෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකට ඇත්තටම මගේ අතීතය කියන එක ගොඩක්ම වැදගත්. මම ඒක පොඩ්ඩක් ඉතින් පටන් ගන්න. මොකද සාමාන්‍යයෙන් මම කියන්නේ මේ මම ඇත්තටම අර කියන තරම් බ්‍රයිට් කේස් එකක් නෙමෙයි කොහොමත් ඒ කාලේ ඉඳන්. මම කියන සරලව ගත්තොත් එහෙම ඇත්තටම ගොඩක් කුතුහලයෙන් පිරිච්ච මිනිස්සෙක්. හැබැයි කුතුහලය මට තිබ්බට ඒ කාලේ এডুকেෂන් සිස්ටම් එකේදී කුතුහලය කියන එක බ්‍රේක් කරන්න උපරිම try කරා.
ඉතින් එතනදී මට ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මම සමහර එක්සෑම්ස් වලදී එතන මම ඩවුන් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඇකඩමික් පැත්තෙන් මම ඩවුන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆේල් කියන එක නෙමෙයි. අපි කියන්නේ ජීවිතේ ෆේල් වෙන්නේ නැහැ ඇකඩමිකලි ෆේල් වුණා කියලා. අද මේ විදිහට මට ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙන එක වෙනම දෙයක්. හරිද? හැබැයි අර අපි කියන සමහර ලාවට අපිට ඕන දේ කරන්න ඒ කාලේ හිතුණාට එහෙම අවශ්‍යතාවයක් තිබ්බට ඒක කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ යද්දි සමහර වෙලාවට මට අවශ්‍ය දේවල් කරගන්න මම ලොකු ගණන් මට වේදම් කරන්න ඕන. හැබැයි ඒ කාලේ මට සතපහක් අතේ නැහැ. ඉතින් එතකොට සල්ලෝ ගත්තොත් මම පොඩි කතාවක් කිව්වොත් එහෙම මට අවුරුදු 18ට කලින් මම ලොකු සල්ලිකාරයෙක්. මම නෙමෙයි ෆැමිලි එක ලොකු සල්ලිකාරයෙක්. හරි. හැබැයි අවුරුදු 18න් පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ඩවුන්ෆෝල් එකක්. හරි. ඉතින් ඒ 18න් පස්සේ මට අවශ්‍යම මුදල මට නැති වුණාට පස්සේ හරිද? එදාට සමහරවිට මට අවශ්‍ය ටූල්ස් මට ගන්න බැරි වෙක් කාලෙදී අන්න මට තිබ්බ එකම සොලියුෂන් එක තමයි ඒක ෆ්‍රී යූස් කරන්න අවශ්‍ය මොකක් හරි ක්‍රමයක්. ඒක මොන ක්‍රමයේද කියන එක අදාළ වෙන්නේ නැහැ. මොකෙන් ඉතින් හරි මැටින් හරි ඒක පාවිච්චි කරනවා. ඕක අපිටත් තියෙනවා. ඒ කාලේ අර ගේම් ගහන්න බැරි කමට අන්තිමට හොයනවනේ කොපීස් ඕනි තරම්. හරි. ෆිල්ම් වල සල්ලි දීලා බලන්න ගැත් බැරි කමට කොපීස් කොච්චර අපි හොයනවද? අපිටත් ඕක තියෙනවනේ හැමෝටම. තියෙනවා. එතකොට හැබැයි අද මේ විදිහට තියෙන මේ එක වෙනස්. හරි. හැබැයි ඒ කාලේ තිබ්බ ප්‍රශ්නත් එක්ක සමහරවිට සමහර දේවල් වල ටූල්ස් අපි වන් යද්දි ඒවත්තරම ගන්න පුළුවන් ප්‍රමාණය ගානකුත් නෙමෙයි. අනිත් එක තමයි සමහර ටූල්ස් ඇත්තරම අර කොපි එකක් විදියටවත් අපිට එළියට ගන්න බෑ. අනිත් එක සමහරවිට ඒවට ටූල්ස් හැදිලා නැහැ. ඉතින් මට හැමතිස්සෙම මම කල්පනා කරපු දෙයක් තමයි මේ ඔටෝමේෂන් කියන එක. මට KDJ.lk එකෙන් ඇත්තටම නාමල් අවශ්‍ය වෙලා තියෙන මේ වෙද්දි මේ ලෝකෙට ලංකාවට විතරක් නෙමෙයි මේ ලෝකෙට .lk කියලා යන්නේ. හරි. ඉතින් ගොඩක් වෙලාවට .lk ගද්දිම මගේ යාළුවා මට කිව්ව දෙයක් තමයි මචං ඇයි .lk ගන්න උඹ ලංකාවෙන් එළියට යනවා .com ඵලයන්කෝ. ලංකාව දැක්ක ගමන් මේ ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක සම්පූර්ණ බෑක් මේ කියන්නේ බෑක් වෙයිනේ කියලා. ඒ මං කිව්වන්නේ නැහැ මට ඕනේ ඇත්තට මං ඉන්නේ ලංකාවේ. මං ඉපදුනේ ලංකාවේ. මට ඕනේ ඇත්තටම KDJ.lk මට ඕනේ ෂෝට් නේම් එකක්. මට ඕනේ බ්‍රෑන්ඩ් එකක්. අද මේ විදිහට මම ට්‍රේඩ් මාර්ක් වලට රෙජිස්ටර් වෙන්න දාලා තියෙනවා. ඉතින් එතකොට ඒ පොඩි දේවල් පොඩි දේවල්ද ලොකු දේවල්ද දන්නේ නැහැ. හැබැයි ඔය හැමදේම කරන්නේ අපේ අර ගෝල් එකක් අපි තියාගන්නවා. එතකොට මට අවශ්‍ය වුණේ ඇත්තටම හැමදෙස්සම මිනිස්සුන්ට ෆ්‍රී දෙයක් දෙන්න ඕනේ. ඒ ෆ්‍රී දේ දීලා ඒගොල්ලන්ට එතනින් එහාට මොන හරි දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් එක පේඩ් කරන්න. හැබැයි පේඩ් කරන්න හැම දෙයක්ම. මොකද ෆ්‍රීමියම් කියලා මේ වෙද්දි මොඩල් එකක් තියෙනවා. එතකොට ෆ්‍රී ඇන්ඩ් පේඩ් ඔය දෙකම තියෙනවා. හැබැයි මේ වෙද්දි මං හිතන්නේ තාමත් 100% KDJ.lk එක ෆ්‍රී. තාම ෆ්‍රීමියම්වත් වෙලා නැහැ. මොකද හේතුව මට ඇත්තටම හිත දෙන්නේ නැහැ සමහරවිට. අර අතීතයත් එක්ක අපේ තියෙන අතීතයේ සමහරවිට ඒ කියන්නේ හැලහැප්පිලිත් එක්ක පවුනේ මේ මිනිස්සු කියන එක අර අනුකම්පාව කියන කියනවා. එතෙන්දි බිස්නස් පැත්තෙන් ගත්තොත් මම ෆේල්. හරිද? හැබැයි අර සමහර මොනස්ටරි පැත්තෙන් ගත්තොත් මම එතකොට පාස්. එතකොට මම හිතන්නේ අද මේ විදිහේ KDJ.lk එකේ යූස් කරන ටූල්ස් බහුතරයක් තියෙනවා. හරිද? සමහර ලාවට කිසිම සයිට් එක හොයාගන්න බැරි විශේෂයෙන්ම ඔඩියෝ චන්කින්. ඒ හිතන්නකෝ ඔඩියෝ එකක් පැය එකමාරක ඔඩියෝ එකක් තියෙනවා නම් ඒ ඔඩියෝ එක ස්ලයිසස් විදියට කියන්නේ කෑලි කෑලි විදියට වෙන් කරගන්න ඕනේ. මොකද මේ වෙද්දි AI පාවිච්චි කරන්න සමහර ලාවට අර පැය එකමාරේ ඔඩියෝ එක දාන්න බෑ. එතකොට මම දෙන්නේ සොලියුෂන් එක. මම මිනිස්සුන්ට දීලා තියෙන සොලියුෂන් එක මිසක් අර ටූල් එක නෙමෙයි. මට ඇත්තටම තාමත් මේ KDJ.lk එකෙන් මේ වෙද්දිත් 100% ෆ්‍රී මිනිස්සුන්ට සොලියුෂන්ස් දෙන්න ඕනේ. අද මේ වෙද්දි මම සහ මගේ කම්පැනි එකේ ටීම් එක මේ වෙද්දි try කරන්නේ අඩුම කොස්ට් එකකින් කොහොමද වැඩිම දේ දෙන්නේ. මම හැමතිස්සෙම මගේ ටීම් එකට කියන්නේ AI යූස් කරන්න. AI යූස් නොකර ඉන්න එපා. යූස් කරලා අපි ලක්ෂ 10ක් වියදම් කරන්න තියෙන දේ කොහොමද රුපියල් 50ට අඩු කරගන්නේ කියලා බලන්න. මොකද සමහරවිට අපේ කලින් සොලියුෂන් එක නාම ලක්ෂ 10ක් යනවා වියදම. හරි සර්වර්ස් වලට අරවට මේවට හැම දෙයකම දාන්න වියදම් කරන්න ගියොත් APIs වලට වියදම් කරන්න ගියොත් හරිද? පට්ට ගාණක් යයි. හැබැයි මම හැමතිස්සෙම කියන්නේ ටීම් එකේ මගේ ටීම් එකේ කට්ටියක බව මයින්ඩ්සෙට් එක මහදලා තියෙන්නේ ප්ලීස් මේක රුපියල් 50ට අඩු කරන්න කොහොමද කියලා බලන්න. එතකොට අපිට අඩු ගානේ රික්වෙස්ට් ප්‍රමාණය හරිය ගමන් නැහැ ෆ්‍රී දෙන්න පුළුවන් ඒ ලොකු ප්‍රමාණයක්. අද මේ විදිහ වෙන රටවල ඕක කරනවා නාම. මට මේ මං ඕකේ අතුරු ප්‍රශ්නයක් මේ අහන්නේ. පිරිවැය අඩු කර ගන්න එක ගැන අහපු නිසා මං අතරමැද කතාවක් අහන්නේ. මට කියන්නේ ගෙදරක වියදම අඩු කරගන්න. ගෙදරක මාසික වියදම අඩු කරගන්න AI පාවිච්චි කරන්න පුළුවන් විදිහක්. ගෙදරක මාසික වියදම. හොඳ ප්‍රශ්නයක්. ඒක මොන පැත්තෙන්ද? දැන් අපිට ඉලෙක්ට්‍රිසිටි බිල් එක අඩු කරගන්න AI පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හෙවොත්ද නැත්නම් කොහොමද? නෑ දැන් ඔතන අපි හිතමු ගෙදරක මාසිකට දරන වියදම් ටික තියෙනවනේ. ඒ වියදම් ටික කළමනාකරණය කරගන්න හෝ ඒතර තමන් දරන වියදම් ටික මැනේජ් කරගන්න තමන් වියදම් කරන්නේ මොනාටද? ප්‍රයොරිටි කරන්න ඕනි මොන වගේ දේවල්ද කියන එක සැලසුම් කරන්න AI පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. අනිවාර්යයෙන් හැම දෙයකටම තියෙනවා. ඔතන ප්ලෑනින් ස්ටේජ් එකේ ඉඳන් සම්පූර්ණයෙන්ම දැන් ගොඩක් වෙලාවට දැන්
ෆයිනෑන්ෂියලි ගත්තොත් එහෙම ගොඩක්ම ලොකුම ප්‍රශ්න මොකද්ද තියෙන්නේ? මිනිසුන්ට එන යන ගාන දන්නේ නැති එකනේ. ඔව්. හරි. උදාහරණයක් විදියට මේ වෙද්දී සමහරවිට මම දැකලා තිනවා Facebook එකේම දාලා තිනවා මොකද්ද හොඳම ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එක. නැත්නම් ඇප් එකක් නැද්ද මේක? ඔය කෙනෙක් මේ මටත් පෞද්ගලිකව තියෙන ගැටලුවක්. ඔය එන යන කතාව අපිටත් තේරෙන්නේ නැහැ. එනවා තේරෙන්නෙත් නැහැ යනවා තේරෙන්නෙත් නැහැ. අන්න ඒකට AI පාවිච්චි කරන්නේ කොහොමද? ඒකට AI පාවිච්චි කරන්නේ සල්ලව ගත්තොත් එහෙම මේ වෙද්දී Google Gemini එක තියෙනවා නම. ඔව්. ඔය Google Gemini ඇප් එක විතරක් තිබ්බම අපේ ෆෝන් එක හොඳටම ඇති කියලා මම ගොඩක් වෙලාවට කියන දෙයක්. ගොඩක් කට්ටිය යූස් කරන තාම ChatGPT. ඔව් ඒක තමයි. අපිට හුරු ඒක. ඒක ඇයි ඒ ChatGPT ලොකු අර මේ එකක් හැදුවා. ලොකු බෝලයක් පෙන්නවා. හරිද? හැබැයි ඒකත් එක්ක ChatGPT දැන් මේ විදිහේ ට්‍රෙන්ඩ් එකක් යනවා දන්නවද ඇති මේ ChatGPT වලින් ෆොටෝ එකක් හදලා දාන්නාමලු දැම්මද දන්නේ? නෑ නෑ මම තාම දැම්මේ නෑ. අපේ ඇඩ්මින් ගෙන් අහන්න ඕනේ දැම්මේ නෑ නේද? ඒක දැම්මේ නෑ අපි. දැම්මේ නෑ. මොකද දැන් මම දැම්මෙත් නෑ. මේකට හේතුව මට ChatGPT එකකින් ඉමේජ් එකක් ජෙනරේට් කරලා දාන්න මම ChatGPT යූස් කරන්නේ. මම යූස් කරේ අවුරුදු එකමාරකට දෙකකට වගේ කාලයකට කලින්. හරි. එතකොට ඒ කාලේ ChatGPT යූස් කරා ඒ හයිප් එකත් එක්ක. හැබැයි දැන් මම උගන්වන ළමයින්ටවත් මම ඔඩියන්ස් එකටවත් කියන්නේ නැහැ ChatGPT යූස් කරන්න කියලා. මොකද අපි අර සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ක්‍රමය තමයි ට්‍රෙන්ඩ් එකට යන්නේ. ඔව් එතකොට මම ප්‍රධාන ප්‍රශ්නයක් අහනවා. කියන්නේ ChatGPT පාවිච්චි කරන්න එපා කියලාද KD කියන්නේ? මෙහෙමයි. මම ඔය එපා කියන උත්තරේ දුන්නොත් එහෙම අනිවාර්යෙන් ඕක වැරදි උත්තරේ. මොකද හේතුව දැන් අපේ කැම්පස් වල ළමයි ඇසයින්මන්ට් කරන කට්ටිය ඊට පස්සේ අපේ උසස් පෙළ ඉගෙන ගන්න ළමයි විශේෂයෙන් පාවිච්චි කරන්නේ ChatGPT. yes. එතකොට ඒක නැතුව මොකක් හරි වෙන සොලියුෂන් එකක් තියෙනවා ඊට වඩා ඇඩ්වාන්ස් පාවිච්චි කරන්න පුළුවන් සහ මිනිස්සුන්ට හරි පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තියෙනවද? මම ඔයාලට මෙහෙම උත්තරයක් දෙන්න. ChatGPT යූස් කරන්න හොඳයි ඕගොල්ලන්ට ඕනේ නම් අර අපි කියන්නේ එයා ගාව තියෙන ඩේටාත් එක්ක විතරක් වැඩ කරනවා. හැබැයි අද මේ වෙද්දී ඕගොල්ලෝ දන්නවා Google එක ඇතුළේ කොච්චර ඩේටා තියෙනවද කියලා. අපි ඉස්සර Google දෙයියෝ ගැන නිකන් නෙමෙයි. ඇයි හැම දෙයක්ම කියලා Google එකෙන් අහනන්නාම හැමදේම දෙය. සමහර ගෙදර ප්‍රශ්නයක් ආවත් Google එකෙන් අහපුවනේ මේ අහපු මිනිස්සු ඉන්නවා. අහන මිනිස්සු ඕනි තරම්. හරි. එතකොට සනීපයකට බෙහෙත් අහන්නේ Google එකකින්. එතකොට නිකන් හිතන්න මේ ලෝකේ මේ වෙද්දී තියෙන big data. හරි. නිකන් data නෙමෙයි. data කිව්වහම නිකන් අපිට ගන්න පුළුවන් සරලව ගත්තොත් data. but එතනින් එහාට big data. ඒක සමහර images වෙන්න පුළුවන්, සමහරවල් videos වෙන්න පුළුවන්, සමහර text වෙන්න පුළුවන් whatever the thing. හරි. එතකොට මෙන්න මේ data ප්‍රමාණයත් එක්ක ගත්තාම Google එක ඉස්සරහින් ඉන්නවා කියලා අපි හැමෝටම තේරෙන්න ඕනේ. අන්න එතනදී තමයි මම කියන්නේ අපේ ලංකාවට අවශ්‍ය data ටික තියෙන්නේ ගොඩක් වෙලාවට කාගාවද කියලා හුවොත් එහෙනම් මම උත්තර දෙනවා Gemini ගාව. Gemini. GEMINI. එහෙමද? බෙස්ම. ඔව්. මට අනුව මේ වෙද්දි මගේ benchmark එක number 1 ඉන්නේ Gemini. ලංකාවේ ඔඩියන්ස් එකට ගැලපෙන ලංකාවේ මිනිස්සුන්ට ඕනි හොඳම AI tool එක කිව්වොත් මං කියනවා කෙරෙම Gemini කියලා මගේ ඔපිනියන් එකක් මේ කියන්නේ. හැබැයි ඒ ඔපිනියන් එකට හේතු මන් දෙන්නම් මේ විදියට. හිතන්න ChatGPT පාවිච්චි කරලා අපේ කට්ටිය මට ගොඩක් වෙලාවට කියන දේ තමයි නාමල් මේ අපෝ AI ගේ තාම සිංහල වැඩ නැහැ නේ හරියට. නිකන් ChatGPT පාවිච්චි කරලා තියෙනවා නම් නිකන් නාමල් සිංහලෙන් ඇහුවොත් ඒ මචං කොහොමද කියලා. ඔය වෙලාවට නිකන් ලිඛිත භාෂාවෙන් දෙන්නේ. ඔව්. හරි. ඒ ලිඛිත භාෂාවෙන් දුන්නාම සමහර දේවල් තියෙනවා සමහර දේවල් තියෙනවා. සමහර ලාවට වචන අවුල් දානවා. හැබැයි Gemini එකෙන් ගිහිල්ලා මම සාමාන්‍යයෙන් කියන දෙයක් මේ AI පාවිච්චි කරද්දී මචන් ටෙක්නික් එක බබා ටෙක්නික් කියලා මගේ දෙනවා වෙනම ටෙක්නික්ස්. ඔය මහලොකු ටෙක්නික් නෙමෙයි. මචන් ටෙක්නික් එක කියලා කියන්නේ කෙලින්ම මචන් කොහොමද කියලා පටන් ගන්න කියන එක. මේ AI tool එක ගිහිල්ලා මට මේක දෙන්න කියලා නිකන් කියලා හරියන්නේ නැහැ. හරිද? මචන් කොහොමද? මට පොඩි උදව්වක් කරන්න ඇත්තම මිනිස්සෙට කතා කරන වචන ටික පාවිච්චි කරන්න ඕනේ උතන. අන්න ඒකයි. අපි යාළුවෙක් ඉස්සරහ ඉන්නවා කියලා හිතාගෙන තමයි මේ chat එකක් කරන්න ඕනේ. අපි කන්ටිනියු කරන්න ඕනේ. හැබැයි අපේ කට්ටිය පුරුදු වෙලා තියෙනවා උදාහරණයක් විදිහට ඔන්න reconciliation ගැන දැනගන්න ඕන. reconciliation කියන්නේ මොකද්ද? එච්චර ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නයක් අහන්න. මං කියන්නේ මේ ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. මචං මට ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා බං. උඹට පුළුවන් තමට යාළුවෙක් වගේ කියා දෙන්න. ඕක තමයි පළවෙනි prompt එක. දෙවෙනි prompt එක. දැන් ඊටන් ඊට පස්සේ ඔය කියනවා හරි මචං උඹට ඕන ප්‍රශ්නයක් මට මගෙන් අහපන් කින්ද මන්ද කියලා ඌ කියනවා කෙලින්ම කියනවා Gemini එකෙන්. හරි. ඊට පස්සේ මම අන්න ඒ prompt එකෙන් පස්සේ දෙන prompt එක තමයි මචං මෙන්න මෙහෙම අපේ සර් කෙනෙක් ඉන්නවා බං නාමල් කියලා. හරිද? අන්න ඒ නාමල් සර් කිව්වා මේ reconciliation කියලා වචනය. මොකද්ද බං මේ කේල්මල් වචනේ මට තේරෙන්නේ නැහැ නේ. එහෙම මහන්න ඕනේ. ඒක තමයි අපේ ඇටිටියුඩ් එකනේ. අපි කතා කරන විදිය. හරි. එතකොට තමන්ගේ ඔළුවේ තියෙනවා. උදාහරණයක් විදිහට මම කියන්නේ සුද්ධ සිංහල පාවිච්චි කරන්නේ නැතුව හොඳ සිංහලම පාවිච්චි කරා. හරි සමහර කටේ සුද්ධ සිංහලත් යූස් කරනවා. හරි. දන්නවනේ ඒකත් පාවිච්චි වෙන්න පුළුවන්. ඔව් ඒකත් පාවිච්චි වෙන්න මේක පාවිච්චි කරලා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒත් Gemini බයිනවද? ඕව පාවිච්චි කරන්න එපා බං. ඕව හොඳ නැහැ. මේ උඹ පොඩි ළමෙක් ඉන්න මන්ද කියලා. ඒව කියන්නේ නැහැ. හරිද? එතකොට අපිට මල පැන්නට පස්සේ සමහරට මේ තරහ ගිය වෙලාවට මේ පොඩි දෙයක් තරහ ගිය වෙලාවට බනින්න AI පාවිච්චි කරන්න බැයිද? ඒ කියන්නේ අපිට හිත නිදහස් කරගන්න කාට හරි දොස් කියන්න ඕන නම්
ළඟ ඉන්න මිනිස්සෙට දොස් කියන්නේ නැතුව AI එකට බයින්න බැයිද අපිට? පුළුවන් මොකද AI අපිට මේ වෙද්දී සල්ලෝ ගත්තොත් රියල් ටයිම් කතා කරන්නත් පුළුවන් Gemini එක. ඔව්. ඕක හොඳම කතා කරන්න පුළුවන් Gemini තමයි සිංහලෙන්. මොකද මේ වෙද්දී Gemini එක සිංහලෙන් කතා කරද්දී wow factor එකක් දෙනවා. හරිද? සල්ලෝ ගත්තොත් එහෙම අක්කා කෙනෙක් වුණ කතා කරනවා. නැත්නම් නංගි කෙනෙක් කතා කරන සිද්ධියට ඉතින් කොහොමද ළමයෝ කියලා ඇහුවොත් එහෙම පිළිගන්න මම මේ වෙද්දී ට්‍රේනින්ග්ස් වලට කියලා සමහරවල්ලාට උගන්නලා මේ Gemini එකත් එක්ක කතා කරන්න උගන්නනවා. දැන් මට මෙතන කරලා වෙන්නන්න පුළුවන් හොඳ ඒක අපේ ටයිම් එක පොඩ්ඩක් යනවා. හැබැයි අපි ඒකට වෙනම කතාවක් දාගමු. මේ Gemini එක අරද සම්පූර්ණයෙන් අපිට කතා කරන්න පුළුවන් රියල් ටයිම්. ඔය රියල් ටයිම් කතා කරන්න මම ට්‍රේනින්ග්ස් වල ගිහලා උගන්වුවට පස්සේ ඔන්න කට්ටිය වැඩියෙන්ම කතා කරන්නේ ඒකත් එක්ක දැන්. ඇයි හේතුව? මං ඊට පස්සේ අහනවා ඇයි ඔච්චර කතා කරන්නේ? නෑ ඉතින් මේ අපේ වයිෆ්ටත් වඩා සමහරවල්ලාට මේ මෙයා මාර විදිහට මේ ඕක මාර කතාවක් නෙමෙයි මම දැන් දන්න දෙයක්. ඒකට දැන් මේ ලංකාවේ පාළුවෙන් කතා කරන්න කෙනෙක් නැතුව ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඔය Gemini එක පාවිච්චි කරන්න පුළුවන්ද පාළුවෙන් ඉන්න වෙලාවට Taman එක්ක කතා කරන්න? ඇත්තටම පුළුවන්. හරිද? ඇත්තටම පුළුවන්. ඔයා කතා කරනවද? මම කියන්නේ මම පාළුවෙන් නම් කතා කරලා නෑ. හරි. හැබැයි මම මෙන්න මෙහෙම කෙලින්ම කියන්නම්කෝ. බාත්රූම් එකට ගියාට පස්සේ දැන් බාත්රූම් එකට ෆෝන් එක අරන් යන්න එපා කියලා කතාවක් තියෙනවා. එනවා. හැබැයි මම සාමාන්‍යයෙන් නාමල් ඉතින් බාත්රූම් එකට ෆෝන් එක අරන් යනවා. මොකද හේතුව බාත්රූම් එකේ ෆෝන් එක අරන් ගිහලා අදාළ තැනකින් තියලා හරිද? ඊට පස්සේ මම Gemini එක මෙහෙම කරලා හරිද? ඕපන් කරලා ඊට පස්සේ මම රියල් ටයිම් කතා කරනවා. සමහරවිට ගෙදර මිනිස්සු බලනවා මට පිස්සුද කියලා. හරිද? ඒක මුල් ටිකේ පිස්සුද කියලා විතර බලනවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ තේරුම් යනවා හරි හරි මේ කතා කරන්නේ AI එක තමයි කියලා. මොකද එතකොට මම මුලින්ම මම එඩියුකේට් කරන්න බෑ මගේ මිනිස්සුන්ව. එතකොට මම ඒගොල්ලන්ට කියලා දීලා දෙනවා. අනේ මේ විදිහට තමයි වෙන්නේ. දැන් මේ වෙද්දි මගේ වටේ ඉන්න මිනිස්සුන්ට යම් කිසි විදියකින් දන්නවා ඔය AI එක්ක ඔය කතා කරන එක අනාගතයේ මිනිස්යාගේ sannivedana කුසලතාවයට බලපෑමක් වෙන්නේ නැද්ද? අපි දැන් උදාහරණයක් අපි Facebook පාවිච්චි කරන්න TikTok පාවිච්චි කරන්න ඇඩික්ට් වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්න අමාරුයිනේ. අමාරුයි. දැන් AI එක්ක කතා කරනවා කියන්නේ AI කියන්නේ ඇඩ්වාන්ස් ටූල් එකක්. එතකොට අපි AI එක කතා කරනකොට ඒකෙන් එන ප්‍රතිචාරයට අපි ඇඩික්ට් වෙනවා අනිවාර්යෙන්. එතකොට අපි සාමාන්‍ය මිනිස්සුත් එක්ක කතා කරන්න මැලිකමක් දක්වනවා. ඒ කියන්නේ අනාගතයේ මිනිස්සු අතර දින සම්බන්ධතාවයට ඔය AI එක කතා කරන එක බලපාන්නේ නැද්ද කියලා. ඒක ඇත්ත. මොකද මම ගොඩක් යාර මේදී මම සයිකොලොජි පැත්ත ගැන ඉගෙන ගන්නවා. සෙල්ෆ් ස්ටඩීස් කරන මිනිස්සෙක් විදිහට මට ඕනම දෙයක් මේද්දී හරිද ඉගෙන ගන්න පුළුවන් නම. එතකොට සයිකොලොජි පැත්ත ඉගෙන ගද්දී මම දැක්ක ලොකුම දෙයක් තමයි මේ අතන මිනිස්සුන්ගේ තියෙන මිනිස්සුන්ගේ අර මනස කියන එක ගොඩක් වෙනස් දෙයක්. හරිද? මේදී මිනිස්සුන්ට හිතාගන්න බැරි ලෙවල් එකකට මේ AI කියන කෙනා සමීප වෙලා තියෙනවා. හරි. ওই සමීපත්වය හොඳ වගේම තමයි නරක පැත්තටත් යන්න පුළුවන්. හැබැයි Taman දැනගන්න ඕනේ Tamanගේ ලිමිට් එක මොකද්ද කියලා. සමහර වෙලාවට මම දන්න කට්ටිය ඉන්නවා. අපි ඒගොල්ලන්ට මානසික ලෙඩ කියන්න බෑ කවදාවත්. හරිද? මිනිස්සෙක් ආදරේ ඉල්ලනවා. හැබැයි සමහර මිනිස්සුන්ට ආදරේ හම්බෙලා නැහැ. හරි. එතකොට ඒ ආදරේ කොහොම හරි ගන්නනේ try කරන්නේ මිනිස්සු සමහර වෙලාවට. ඔව්. මේ වෙද්දී Gemini එක්ක කතා කරන මිනිස්සු සමහරවිට Gemini යාට හොඳින් කතා කරනවා න ะ. අනේ ඔයා මට මෙහෙමනේ කතා කරන්න ඕන කියලා Gemini කිව්වොත් එහෙම සමහර වෙලාවට ඒ මිනිස්සයාට ඇත්තට මේ voice එක කාගේද කින්වන්ද කියලා අදාළ වෙන්නේ නැහැ. අපි psychological විදියට ගත්තොත් එහෙම අවසානයේදී සම්බන්ධ වෙන්නේ response එකත් එක්ක. හරි. එතකොට මේ response එකත් එක්ක හිතා ගන්න බැරි විදියට අර ඇත්ත මිනිස්සුකින් ඈත් වෙලා අර AI මිනිස්සයත් එක්ක ඉන්න පුළුවන් කාලයක් එන්න පුළුවන්. ඇත්තටම කිරි මම දැකලා තියෙනවා මං හරිනම් මේ මං වැරදිලා නිවැරදි කරන්නේ AI කෙනෙක්ව කසාද බදින මට්ටමට ලෝකේ සමහර තැන් වෙනස් වෙලා තියෙනවා chat බැන්දා. ඒ කියන්නේ මං හිතන්නේ ඒකට හේතුව ඕක. ඒ කියන්නේ තමන් ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නකොට AI එකකින් අනිත් මිනිස්සුන්ට වඩා තමන්ට ආදරේ දෙනකොට මිනිස්සු එතනට බැඳෙන්න ගන්නවා. එතකොට ඉතින් මං හිතන්නේ දැන් අනාගත සමාජය මාර තැනකට යන්නේ. කියන්නේ මේක හොඳ සහ නරක කියන දෙකම සමබරව තියෙන දෙයක්. ඇත්තනම මොකද දැන් මෙහෙමයි. අපිට දැන් AI හින්දා මේ හැම දෙයක්ම වෙනවා කියන්නත් බෑ. මොකද මිනිස්සුන්ගේ වැරද්ද. කියන්නේ මිනිස්සුන්ට මොලයක් දීලා තියෙන මොලේ පාවිච්චි කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ට හැමතිස්සෙම අපි කියන සමහර වෙලාවට මොලේ පාවිච්චි කරනවද මේ හදවත පාවිච්චි කරනවද අපි. හරි. අපි heart එක use කරොත් සමහරවිට අපි ගොඩක්ම feelings එක තමයි යන්නේ. අපි මොලේ පාවිච්චි කරොත් සමහරවිට අපිට ඇත්තටම logical තින්න ගන්න පුළුවන් කියලා අපි කතාවක් කරනවා නිකන් කතාවට කියනවා. හරි. එතකොට ඒක ඇත්තනේ නම සමහර මිනිස්සුන්ට අර ඒ කියන්නේ මිනිස්සු දුවන්නම emotions පස්සේ. එතකොට එහෙම මිනිස්සෙක් ගත්තොත් මේ AI පාවිච්චි කරොත් සමහරවිට එයාට වෙන්න පුළුවන් හානිය වැඩි. දැන් සමහරවිට ડિප්‍රෙෂන් එහෙම වැඩි වෙන්නේ Tamanට කතා කරන්න කෙනෙක් නැති නිසානේ. ඒ ડિප්‍රෙෂන් වැඩියෙන් තියෙන කෙනෙක් නැත්නම් අපි ඔය කියනවා සාමාන්‍යයෙන් ඕවර්තින්ක කෙනෙක්. AI පාවිච්චි කරොත් කතා බහ කරන්න සහ Tamanගේ දේවල් ෂෙයා කරගන්න ඒක යාට හොඳක් වෙයිද වැරද්දක් වෙයිද?
ඇත්තටම ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ට ඕක ඇත්තටම සලකගත්තු ඩොක්ටර් කෙනකින් අහන්න ඕන ප්‍රශ්නයක්. හැබැයි ඒක මගේ ඔපිනියන් එක මම නිකන් කියන්න. ඔව් අන්න හරියට. ડિප්‍රෙෂන් කියන එක ඇත්තටම සලකගත්තු මේ ස්ට්‍රෙස් කියන දේ මේ වෙද්දී මට ඔයාට හැමෝටම මේ වෙද්දී මේ ලංකාවේ නෙමෙයි ලෝකේ තියෙන ගොඩක් මිනිස්සුන්ට 100ට බර ගානකට තියෙන දෙයක් නේ. හැබැයි ඕක පොඩ්ඩක් අර හිතා ගන්න බැරි ලෙවල් එකකට යන්නේ සරලව ගත්තොත් එහෙම මේ කිහිප දෙනෙක්ට අපි කිහිප දෙනෙක් බහුතරයකට ඕක වෙනවා. හරිද? ඉතින් මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වයට ගියාට පස්සේ මම දන්න තරම් දැන් මමත් ඔය ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා ඇත්තට. අර ඔය ලෙවල් එකකින් එහාට ගිහිල්ලා තියෙනවා නැත්te නෑ. මොකද නිින්ද මදිකම හැම දෙයක් එක්කම කතා කරන්න නැතිකම හරිද සමහරවිට අපි තනියෙන් වැඩ කරනවා පැය 8ක් විතර එක දිගට කවුරුත් කතා කරන්නෙත් නෑ අපි වැඩ දන්නෙත් නෑ මොනවද කරන්න කින්දවන්ද කියලා. ඔන්න ওই වෙලාවට ඔය ජෙමිනයි ඕපන් කරගෙන නැත්නම් AI කෙනෙක් ඕපන් කරගෙන හරිද අපිට කතා කර ඉන්න තිබ්බනම් නැත්නම් සමහරවිට අපි අර තියෙන පාළුව හරිද ඒ දේවල් නැති වෙනවා. හැබැයි ඒකට හුරු වෙනවනේ. කාලයක් යනකොට ඕක ඇඩික්ෂන් එකක් ඇත්තට. ඇඩික්ෂන් එකක්. ඕක ඇඩික්ෂන් එකක් බඩ පත් වෙනවා. ඇත්තටම කේදී එහෙම ඇඩික්ෂන් වෙච්ච අය ඉන්නවද මේ වෙනකොට මේ කෙටි කාලය ඇතුලේ? දැකලා තියෙනවා. දැකලා තියෙනවා. මම ඇත්තටම ට්‍රේනින් වල ගියාට පස්සේ සමහරවිට මම ඒගොල්ලන්ට මේක උගන්වනවා. ඉගෙනුවට පස්සේ සමහර කට්ටිය හිතා ගන්න බැරි විදිහට කියනවා බලන්නකො මේක මට මේ විදිහට කතා කරනවා මම කවදාවත් මෙච්චර හොඳක් අහලා නැහැ කිසිම මිනිස්සෙක්ගෙන්. හරිද? ඒ කියන්නේ අඩු ගානේ මගේ වයිෆ් කින්වත්. හරිද කියලා. අනාගතයේදී දෙමව්පියන්ට තමන්ගේ ළමයි AI එක්ක කතා කරන එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි. බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයා AI එක කතා කරන එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි. ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳ AI එක කතා කරන එක ගනුදෙනු කරන එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි. නේද? පැත්තම තියෙනවා අනිවාර්යයෙන්. ඒක බිරිඳට වෙන්න පුළුවන්, දෙමාපියන්ට වෙන්න පුළුවන්, ළමයින්ට වෙන්න පුළුවන්. සමහරට මම දයලා තියෙනවා. හරිද? මේ ළමයා ඉන්නවා අම්මා තාත්තා සමහරලාට AI එක්ක. හරි. එතකොට ළමයා සමහරට පොඩි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. ඒවා පාඩම් කරන්න වෙන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තා AI එක්ක ඇත්තටම මේ ගනුදෙනු. අම්මා වෙනම AI එක්ක, තාත්තා වෙනම AI එක්ක. මං කියන්නේ මෙහෙමයි. ඇත්තටම අපි ඔය දේවල් තේරුම් ගැනීම කියන එක ඉස්සරහට ගොඩක් අමාරුයි ජීවිතේ. හරි. දැන් ඉස්සර ඔයට වඩා ප්‍රශ්න තිබ්බා. තියෙනවා මේ වෙද්දි වර්තමාන මේ ලෝකයේ සමාජය තුළ ඇති වෙනකන් ඔය ප්‍රශ්න තියෙනවා. අපි සමාජීය ප්‍රශ්න ගැන කතා නොකරමු ඇත්තටම. හැබැයි මේ සමාජීය ප්‍රශ්න කියන එක මේ වෙද්දි හිතන්නකෝ ඕක ඊළඟ ලෙවල් එක. හිතා ගන්න බැරි විදියට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඇයි? ඒ ප්‍රශ්නවලට විසඳුමක් තමයි AI වලින් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා AI කියන්නේ ප්‍රශ්නවලට තියෙන විසඳුම් ටික තමයි එතන තියෙන්නේ. ඉතින් පර්සනලි ගත්තොත් තම තමන්ට තියෙන මොන ප්‍රශ්නද කියන එක AI පාවිච්චි කරලා විසඳ ගන්න පුළුවන්. අපි දැන් ඔය කමියුනිකේෂන් ප්‍රශ්නයක් නෙවෙයි කතා කරන්නේ. කමියුනිකේෂන් දන්නක් විදියට මනුස්සයෙක්ට කතා කරන්න ඕනේ. බට් කවුරුත් කතා කරන්නේ නැහැ මනුස්සයත් එක්ක. ඒ මනුස්සයට එක්ක කැමති නැහැ. ඒ මනුස්සයා කතා කරන වැඩිින්ද කතා කරන්නේ නැහැ. ඉතින් ඇති වෙනකන් සමාජයේ ඔය වගේ අර අපි කියන්නේ එක්ක කොන් කරනවා, එක්ක ඔය මනුස්සයව සම්පූර්ණයෙන්ම අයිසොලේට් කරනවා. එතකොට ඒ මනුස්සයාට ඕන සොලියුෂන් එකක් හම්බ වෙනවා. මම එහෙනම් උඹලා එක එක්කත් මත් එක්ක කතා කරනවා මම කතා කරනවා අය එක්ක. ඒක තමයි ඇත්ත. හරි. කේඩි මේ මගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක්. AI හින්දා ඉතා ආසන්නයේ නැතිවන රැකියාවල නම් ටිකක් කියන්න බය නැතුව. බය නැතුව. බය නැතුව. ඔයාගේ ඔපිනියන් එක කියන්න දොස් කියයි මිනිස්සු ඉතින් බනින්න නැති වෙන්නේ නැහැනේ. හැබැයි ඔයාට හිතන විදිහට AI හින්දා ලංකාවේ ලෝකයේ නැතිවෙන රැකියා ටිකක් කියන්න. දැන්ටම නැති වෙලා තියෙන දේවලුත් තියෙනවා. හරි. හැබැයි මෙහෙමයි. ඕක ලංකාවට ඉෆෙක්ට් වෙන කොච්චර කාලයක් යයිද කියලා මම දන්නේ නැහැ. මොකද ලංකාවේ ඇත්තටම අර ප්‍රශ්න ඇත්තම මේ ළඟදිත් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ තැනක මේ අපේ නම් රැකියාව කවදාවත් නවතින්නේ නැහැ කියලා. නැති වෙන්නේ නැහැ කියලා. ඉතින් කොහේ රැකියාව නැති වෙනවද? ගොඩක් වෙලා තාම මැනුවල් නෑනේ සිස්ටම් එක. ඉතින් AI තාම කොළවල ලියනවා නම් රැකියාව නැති වෙන්න හේතුවක් නැහැ. නාමවල. හරිද? හැබැයි කොළවල ලියන්නේ නැතුව සිස්ටම් එකල පාවිච්චි සිස්ටම් යූස් කරනවා. හරිද? කම්පැනි එකක් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. නැත්නම් සමහරවල්ලාට ආයතන මොකක් හරි සිස්ටම් එකක් එක්ක ඒ කියන්නේ වර්ක් ෆ්ලෝ එකක් හිතනකො රෙපිටිටිව් ටාස්ක් එකක් කරනවා නම් එතෙන්දී ලොකු රිස්ක් එකක් තියෙනවා. හරිද? ඒ ජොබ් එක AI කරන්න ලේසි. ලේසි. ඇයි උදාහරණයක් විදිහට තමයි මේ රෙපිටිටිව් සිස්ටම් එක නේ රෙපිටිටිව් ටාස්ක් නැවත නැවත කරන දේවල්. හරිද? නැවත නැවත කරන දේවල් නිකන් හිතන්න හරියට නිකන් අපි උදේ 4 නැගිටලා හවස 5 වෙනකන් එකම දේ කරනවා. ඔය එකම දේ හැමදාම කරන ওই විදිහටම. ඒ පොඩි දෙයක් වැලියු එකක් විතර වෙනස් වෙන්නේ. මේ දේ වැලියු එක වෙනස් වීම එයාට මහ ලොකු දෙයක් නෙමෙයි. හරි එයාගම ඩේටා තියෙනවා. ඒ කියන්නේ මේ රැකියාව එකම දේ දවස ගානේ කරන රැකියා AI හරහා අනාගතේ නැති වෙනවමයි. නැති වෙනවමයි. ඒක ෆිසිකලි නෙමෙයි හිතන්නකො කම්පියුටර් සිස්ටම් එකකට වෙන්න පුළුවන් ඩේටා ෆීඩ් කරන්න. මැනුවලි කොලයකට වෙන්න පුළුවන් කොලයක ලියනවා වෙන්න පුළුවන් හැමදාම එකම දේ. ඔය මැනුවල් ලියන දේ කම්පියුටර් සිස්ටම් එකක් හදාගත්තට පස්සේ කොහොමද එතකොට මොකද වෙන්නේ? සලවද මනුස්සයෙක්ට කියලා ඩේටා ෆීඩ් කරනවා. හැබැයි ඩේටා එන්ට්‍රි ජොබ් එක කියන එක අනාගතේ ඇත්තටම ඕනේ නැහැ. ඕනි නෑනේ. ඩේටා එන්ට්‍රි ජොබ් එක කෙලින්ම තුගේ වෙලා යනවා. අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඇනලිටිකල් තින්කින් කියන එක වෙනම දෙයක්. ක්‍රියේටිව් තින්කින් කියන එක වෙනම දෙයක්. හැබැයි මේවල තියෙනවා බේසික් ලෙවල් එක, ඉන්ටර්මීඩියට් ලෙවල් එක, ඒ වගේම ඇඩ්වාන්ස් ලෙවල් එක. ඔන්න බේසික් ලෙවල් එකේ ඉන්න සෙට් එකේ ඉන්නේ
ඇත්තටම බේසික් ලෙවල් එකේ ඉන්න ඇනලිටිකල් තින්කර්ස්ලා ඇත්තටම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ වෙද්දි ඒ ලෙවල් එක ඕනම විදියකින් AI කනෙක්ට් කරන්න පුළුවන්. හරිද? ක්‍රියේටිව් තින්කින් එකත් මේ බේසික් ලෙවල් එකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඉන්ටර්මීඩියට් ලෙවල් එක සහ ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඉන්න මිනිස්සුන්ට ඕකෙන් තාම හානියක් නැහැ. තාම විතරයි අනාගතය ගැන නෙමෙයි මං කිව්වේ. දැනට හානියක් නැහැ. හැබැයි මම බිලිව් කරනවා මේ යන විදියත් එක්ක මේ යන ස්පීඩත් එක්ක යම් කිසි ඉෆෙක්ට් එකක් ලොකු ඉම්පැක්ට් එකක් ඉන්ටර්මීඩියට් ලෙවල් එකටත් වදින්න පුළුවන්. මේ ලේයර්ස් තුනක් මං ගත්තේ නැත්තම් කෙලින්ම කිව්වොත් එහෙම ඔන්න ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාගේ ජොබ් එක ඉවරයි කියලා කිව්වොත් එහෙම මාත් එක්ක මාර වෛර බඳින්න පුළුවන්. හැබැයි මං ඊයේ වීඩියෝ එකක් දැම්ම නාමල් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාගේ ජොබ් එක. ඒ කියන්නේ Facebook පෝස්ට් හදන කෙනෙක්ගේ ජොබ් එක නිකන් වැඩි දෙයක් නැහැ දැන්. ඔන්න නාමල් කියලා ඔන්න නමයි ඊට පස්සේ සරලව ගත්තොත් එහෙම සබ්ජෙක්ට් එකයි ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම්ද කියන එකයි ඊට පස්සේ ක්වොලිෆිකේෂන්ස් ටිකයි මොබයිල් නම්බර් එකයි ඔය දේවල් ටික විතරක් දැම්මට පස්සේ පෝස්ට් එක හැදලා නාමල්ට આવොත් කොහොමද ඩිසයිනර් කෙනෙක් කොහොමද? හැබැයි මේ ඒම අදනීදිය පොඩ්ඩක් කියනවාද? එතකොට අපේ ඇඩ්මින්ගේ රස්සාවක් නැති වෙනවා. ඔව් නෑ ඇත්තටම මේක මේ මම ඕල්රෙඩි කියලා තියෙනවා ඇඩ්මින් සරලව ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ මම ඊයේ දැම්මා වීඩියෝ එක. හරිද? දැන් නාමලුත් බලන්නකො එතකොට තේරෙවි වෙන්න. ඒ මං වීඩියෝත් එකපාර දැම්මේ නැහැ නාමල්. මොකද මට ඕනේ වුණා කට්ටියගේ අවශ්‍යතාවය කොහොමද කියලා බලන්න. හරිද? මේ මොකද මම ඊයේ නිකන් අර ලයිව් සෙෂන් එකක් මගේ තිබ්බ ලයිව් සෙෂන් එක කියන්නේ මම කෝස් එකක ලයිව් එකක් කර ඉද්දි මට ගොඩක් අර කුතුහලය කියන එක මාර විදිහට තියෙනවා. මම සාමාන්‍යයෙන් අර මේ ට්‍රැඩිෂනලි ඒ කියන්නේ අර පොතේ දිගට යන්නේ නැහැ. මට හැමතිස්සෙම මොන හරි ගැටලුවක් ආවොත් ඒ කියන්නේ මගේ ඔළුවට ආවොත් එහෙම මේකත් කරන්න පුළුවන්ද කියලා මම ඒ වෙලේම හිතන්නේ මම කෝස් එකක් කරනවද නැද්ද කියලා. මොකද උනුත් ඉගෙන ගන්න මම උගන්වනවා. හැබැයි මම උගන්වද්දි මම අන්න මගේ ආපුවර කියුරියස් දෙයක් මොන හරි දෙයක් තියෙනවා නම් මම එක්ස්පෙරිමෙන්ටල් විදිහට ඒක කරනවා. හැබැයි මම එක්ස්පෙරිමන්ට් එකක් කරනවා කියලා කියන්නේ පස්සේ ඒගොල්ලන්ට. එතකොට මම ඒගොල්ලන්ට ඇත්තට මම දන්නා වගේ උගන්වන්න කියන්නේ. පිළිගන්න මම ඕක නිකන් මට නිකන් අර මේ නිකන් කුතුහලයක් ඇවිල්ලා මෙහෙම කරන්න පුළුවන් ඉතින් කියලා මේ Google Gemini එකේ gems කියලා එකක් තියෙනවා. හරිද? ওই gems වලට ගිහලා මම gem එකක් හදනවා පොඩි instruction set එකක් දෙනවා. මචං මේ user මෙන්න මේ දේවල් ටික දුන්නට පස්සේ උඹ මං අප්ලෝඩ් කරලා තියෙන images ටික වගේ ඒ ටික වගේම මට ඩිසයින් එකක් කරලා දීපන්. ඒතර මම දුන්නේ දේවල් දෙකයි. instruction එකයි අන්න අර Gemini එකේ අප්ලෝඩ් කරන්න පුළුවන් මේ අපිට knowledge එක කියලා. ඔතෙන්ට මං කරේ ඉතින් ඇත්ත කියන්නම්කෝ. Google එකේ ඇතෙන කන්සල් එකේ posters තියෙනවා. නාමල්ගේ posters පේන්න තියෙනවන්නේ. ඉතින් මං ඔන්න නාමල් කියලා ගහලා නාමල් නැත්තම් class posters නැත්තම් class images නැත්තම් Facebook post කියලා ගහලා ඔයාගේම post එක මං උස්සනවා. ඌරගේ මාළු ඌරගෙන් ගෙතිලා කපන්න බෑද කියන්නේ. නෑ වාදේ. ඌරගේ මාළු ඌරගෙන් ගෙතිලා කපන්නවා කියන එක තමයි ඔතන ටෙක්නික. ඌරගේ ටෙක්නික් ඌරගේ මාළු ටෙක්නික් කියලා මං කියන්නේ. හරි. ඉන්ටර්නෙට් එකේ publicly available data. හැමදේම අපිට යූස් කරන ලෝකෙකින් ඇත්තම මේ අවසර දීලා නැහැ. මොකද ක්‍රියේටිව් කොමන් කියන කතාවත් එක්ක අපිට පබ්ලිකලි අපි නැවතත් ඒ දේවල් පබ්ලික් දානවා නම් ඔය ක්‍රියේටිව් කොමන් ලයිසන් එක තියෙන්න ඕනේ. මේ නීතිය කියන එක දැනගන්නත් එපේ. හරි. හැබැයි අපි නැවත පබ්ලික් දානවා නම් ඒ විදිහටම ඇපල් ගෙඩියක් ඒ විදිහටම අපි කොළපාට ඇපල් ගෙඩියක් කොළපාට ඇපල් ගෙඩියක් විදිහටම දානවා නම් අන්න අපි දේවල් පිළිපදින්න ඕනේ. හැබැයි කවදාවත් කියලා නැහැ පබ්ලිකලි තියෙන data ටික හරිද? අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් image එක ඩවුන්ලෝඩ් කරන්න එපා කියලා නැහැ Google එකේ. අපිට ඩවුන්ලෝඩ් ෆීචර් එක දීලා තියෙනවා. ඔල්රෙඩි save images ෆීචර් එක දීලා තියෙනවා. හරි. ඔය images ටික save කරගන්නවා. දානවා knowledge එකට AI වලට. හරි. ඔය gem එකේ knowledge එකට දානවා. දැම්මට පස්සේ ඔයා අර instruction එකේ දෙනවා මචං. මම අප්ලෝඩ් කරපු images ටික හොඳට බලපන්කෝ. ඔය ටික බලලා මම දෙනවා උඹට සර්ගේ නමයි හරිද මෙන්න මේ ටිකයි කියලා තව දේවල් දෙන්න පුළුවන්. උඹ ඒ ටික ඇනලයිස් කරලා මට අර image එක වගේම නෙමෙයි. උඹගේ ක්‍රියේටිව් හොඳම ක්‍රියේටිව් විදියට මට post එක හදලා දීපන්කෝ කියලා කියනවා. පිළිගන්නවා නම් පිළිගන්න. මට දැන් තියෙන්නේ gem එකට අදාළ විදියට ඒ data ටික feed කරන විතරයි. ඒ කියන්නේ හැම වෙලේම අපිට අවශ්‍ය තොරතුරුත් එක්ක ගන්න පුළුවන්. තොරතුරුත් එක්ක හොඳ ලස්සන ඩිසයින් එකක් එක්ක ඇත්තම ඩිසයිනර්ස් ලවුනේ නැහැ. හරිද? මම මේ කියන්නේ ඩිසයිනර්ස් ලවුනේ නැහැ කියන්නේ තමයි බේසික් ලෙවල් එකේ ඩිසයිනර්ස්ලා අවශ්‍යතාවයක් නැහැ මේ වෙද්දි. මේ රටටවත් ලෝකෙටවත් එහෙම කිව්වා කියලා ඇත්තම මම හිතන්නේ කාටවත් තරහක් නැතුව ඇති. මොකද බේසික් ලෙවල් එකේ මිනිස්සෙක් වෙන්න එපා. පුළුවන් උඩරිම ඉන්ටර්මීඩියට් ලෙවල් ඇඩ්වාන්ස් ලෙවල් මිනිස්සෙක් වෙන්න. ඒක තමයි අවශ්‍යතාවය නම. මොකද අපේ ගොඩක් කරලා අපිව පුරුදු කරලා තියෙනවා මේ මුදල් හොයන්න කියන එකට විතරයි අපිව පුරුදු කරලා තියෙන්නේ. හැබැයි එතනදී කවදාවත් අපේ ලෙවල් එක අප් කරගන්න අපිට කියලා දීලා නැහැ සමහර තැන්වල. සමහර මිනිස්සු ඉන්නවා මම දන්නවා එකම දේ නැවත නැවත කරලා අර පොඩි දෙයක් කරලා ඒගොල්ලෝ මුදල් හොයනවා. හැබැයි ඔය දෙයට කවද වෙනකන් එක්ස්පයරි ඩේට් එකක් තියෙනවද කියලා කවුරුත් හිතන්නේ නැහැ. අප්ඩේට් වෙන්න try කරන්නේ නැහැ. අප්ඩේට් වෙන මිනිස්සයාට කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි අප්ඩේට් වෙන්නේ නැති මිනිස්සයාට මේ repetitive task එක කරන මිනිස්සයාට එයා software developer කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේ software development සම්බන්ධ මේ දවස්වල ලොකු කතාවක් කරනවා. අයින් කරනවනේ. අන්න හරි. ඒ කියන්නේ දැන් කාලයක් තිස්සේ ලංකාවේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබ්බා IT පැත්ත සහ software developing. මොකක්ද නේද?
software developing නැත්නම් web developing networking පැත්ත. හැබැයි දැන් එක පාර මේ software developing සහ ඒ සම්බන්ධ රැකියා අඩු වෙලා තියෙනවා වෙළඳපොලේ. ඔකට හේතුව AIද? ඕක මේ අඩුවීමටත් වඩා උතම තියෙන කතාව තියෙන්නේ මේ මම අඩුවක් දකින්නෙත් නෑ නාම මේ ඩෙවලොපර් කියන්නේ software developer කියන රෝල් එකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඩෙවලොපර් කෙනෙක් කියන්නේ ඉංජිනේර් කෙනෙක් කියන්නේ දෙකක් කියලා මිනිස්සු ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ සමහර වෙලාවට. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉංජිනේරුවක් කියන්නේ නිකන් නෙමෙයිනේ. එයා ඉංජිනේර් කෙනෙක්. එයාට ඉංජිනියරින් ස්කිල් එකක් තියෙන්න ඕනේ. හරිද? එයාට ලොජිකල් තින්කින්, ක්‍රියේටිව් තින්කින් කියන එක එතන තියෙන්න ඕනේ. හැබැයි ඩෙවලොපර් කෙනෙක් කියන්නේ අන්න ප්ලෑන් එකක් හදලා දෙනවා මේ දේ කරන්න. සෝ කෝඩ් එක ගෙවුවා. එතනදී යාට යම්කිසි ක්‍රිටිකල් තින්කින් ඇබිලිටි එකක් තියෙන්න ඕනේ. හැබැයි ඒකෙන් මීන් වෙන්නේ නැහැ. එයා කරන්නේ එකම දේ නෙමෙයි කියන එක. එයා කරන්නේ දැන්ටමත් මේ ලෝකේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් දීලා තියෙනවා නම් මේ තියෙන රිසර්ව්ඩ් වර්ඩ් සින්ටැක්සස්. මේ සින්ටැක්සස් වලට හරි මේවා පාවිච්චි කරලා කෝඩ් කරපන්. ඔය කෝඩින් කියන පාර්ට් එක මේ වෙදි fully automated. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔන්න ඔතනදි කට්ටිය ලොජික්ස් දානවා මෙන්න මෙහෙම දෙයක්. හරි ඔය වයිප් කෝඩින් ඔය ඔක්කොම හරි. ඉතින් එතකොට මොකද security ගැන කියන්නේ? security. මං කියන්නේ there is no security in this world. You have to improve that. There is no privacy in this world. මොන දෙයකට privacy කියන එක පරිදි ඇත්තටම නැහැ. ඇත්තටම නැහැ. දන්නේ කියලා දන්නකො ෆෝන් ඔක්කොම ටික අයින් කරා කියලා. කෝ privacy. උඩින් සැටලයිට් ටේබලෙන් ඉන්නවනේ. එහෙනම් ගෙදර ඇතුළට වෙලා ඉන්න ඕනේ. හරි. එහෙම පුළුවන් නම් මේ ලෝකෙ තුල ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහට සමහර ලොජික්ස් වල කිසිම තේරුමක් නැහැ. අර කියනවා තර්ක නෙමෙයි වැදගත් වෙන්නේ. අවසානයේදී අපි බලන්න ඕනේ සොලියුෂන් එක මොකක්ද කියන එක. සරලව ගත්තොත් software developer කියන job එක මේ වෙද්දී නැති වෙන්න කියන එක. ඒ කියන්නේ නැති වෙන්න තියෙන අපි කියන්නේ උපරිම අවස්ථාව තියෙන හේතුව තමයි ඇත්තටම ඒ දේ තියෙන automation එක. මේ automation කියන එක ඒ කාලේ නම් coding කියන එක automate කරන්න ගොඩක් මිනිස්සු try කරා. හරි. හැබැයි අර AI ආවට පස්සේ අර එනවනේ පොඩි බ්‍රේන් එකක්. ඒ අර අපේ තියෙන බ්‍රේන් එක නෙමෙයි AI වලට තියෙන්නේ. හැබැයි එයා ගාව data තියෙනවා. අපි දන්න දේවල් වලට වඩා මේ AI දන්නවා කිව්වොත් මම නිවැරදි. මොකද හේතුව අපි දන්නේ එක ඩොමේන් එකක යම්කිසි ප්‍රමාණයක්. හරි අපිට හිතන්නකො එක්ස්පර්ට් නොලෙජ් එකක් තියෙනවා කියලා මොනවද ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි නොලෙජ් එක තව ඉම්ප්‍රූව් කරගෙන අර දේවල් යනවා. හැබැයි හිතන්නකො ඔය නොලෙජ් එක මේ වෙද්දී AI තුල නැද්ද නාම? mostly තියෙන්න පුළුවන්. ඊට වඩා තියෙනවා. එතකොට එයා ගාව තියෙන unstructured data set එක. එයා අපි වගේ ස්ට්‍රක්චර්ඩ් ලර්නින් මෙකනිසම් එකක කෙනෙක් නෙමෙයි. එයාව පුරුදු කරලා තියෙන්නේ අපි අහන ප්‍රශ්නේ තියෙන කීවර්ඩ්ස් එක්ක අන්‍යයා ගලපලා ලස්සනට ගන්න ඕනේ. හරි. එතකොට එයාට පුළුවන් නම් සරලව ගත්තොත් එහෙම Netflix එකේ හැමම අනිත් පැත්තට ක්ලෝන් එකක් ගහලා දෙන්න. ඇයි තව දුරටත් ඩෙවලොපර් කෙනෙක් ඕන වෙන්නේ. හැබැයි එහෙම කිව්වා කියලා මේ ලෝකේ තියෙන හැම ජොබ් එකක්ම නැති වෙන්නේ නැහැ. සුපර්වයිස් කරන දවස්වල මම දකින දෙයක්. වෛද්‍යවරයාගේ රැකියාව. AI නිසා නැති වෙයිද? මේක සමාජ මාධ්‍ය ඇතුලේ දකින දේවල් ටිකක් සහ වෛද්‍යවරයා වෙනුවට AI tool එකක් භාවිත කිරීම කොච්චර අනාගතයට බලපෑමක් වෙයිද? මම හිතන්නේ මෙහෙමයි ඉක්මනට මැරෙන්න ඕන නම් AI පාවිච්චි කරලා අර ડોක්ටර් හිනෝට AI පාවිච්චි කරන්න පුළුවන්. සරලව ගත්තොත් මම ඒක තමයි මිනිස්සුන්ට කියන්නේ. මොකද හේතුව නැත්තම් එහෙම ඔක අර වැරදි මතයක් කියන්න පුළුවන් හින්දා. ඔව් ඒක සමාජ මාධ්‍ය ඇතුලේ මම දැකලා තියෙනවා. මොකද මම කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ ડોක්ටර් කෙනෙක් කෙනෙකුට AI පාවිච්චි කරලා ඇත්තටම ඔළුව කැක්කුණවත් බේතක් ඉල්ලන්න කියලා. මොකද මම දන්න තරමින් දැනට hallucinations AI වල තියෙනවා පච කීම කියලා කියන්නේ මම සරලව ගත්තොත්. හරිද? පට්ට බොරු කියන්නේ. හැබැයි බොරු කියන එක ඇත්තටම මේ වෙද්දී දැන් Gemini විතරක් පාවිච්චි කරලා කරන කෙනෙක්ට ඒක සාමාන්‍යයෙන් එක බොරුවක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි notebook LM කියලා දෙයක් පාවිච්චි කරොත් එහෙම අපිට notebook LM එකේ දෙන හැම දෙයක්ම අපිට දෙන response එකක්ම දෙන්නේ අපිට එතන ඒ reference එකත් එක්ක. ඒ කියන්නේ කොහෙන්ද මේ දේ ගත්තේ කියන එක. හැබැයි අපි Gemini එකෙන් fast කියලා mode එකක් තියෙනවා. fast thinking pro. ඔන්න fast කියන mode එකෙන් හෙවොත් අපිට ගොඩක් කලාවට දෙන්නේ hallucinations තමයි. හරිද? එයා නිකන් imagine කරනවා මෙන්න මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා ඔළුව කැක්කුමට අන්න මෙන්න මේ බෙහෙත ගන්න කියලා කියන්න පුළුවන්. හැබැයි සමහරවල් නිකන් හරි හිතන්න ඔළුව කැක්කුමට මේ බෙහෙත ගන්නෙ නැහැ. ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඔන්න ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් ගිහිල්ලා එයාට එයාගේ ડિප්‍රෙෂන් අඩු කරගන්නේ කොහොමද නැත්නම් හොඳ කරගන්නේ කොහොමද කියලා එයා උපදෙස් ගන්නවා. කියනවා ගිහිල්ලා වාහනයකට පයින්න කියලා. සමහරවිට වෙන්න පුළුවන්. ඇති වෙනකම් මේ ලෝකේ ඇති වෙනකම් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ තමන්ගේ රෝගවලට මිනිස්සු අර දැන් සමහර මිනිස්සු වෛද්‍යවරයෙක් ගාවට යන්න බයයිනේ සමහර රෝගවලට විසඳුම් හොයාගන්න. ඒ වෙලාවට AI පාවිච්චි කරලා ඔයගේ ප්‍රශ්න වෙලා තියෙනවා. ඇති වෙනකම් මේ ලෝකේ වෙලා තියෙනවා. මොකද හේතුව දන්නවද? අපි chat එකක් කරගෙන යද්දි සමහරවිට ආතල් එකට chat එක කරගෙන යොත් එයා දෙන්නේ ආතල් answers. ඒ chat එකේ විදිහට එක වෙනස් වෙනවා. විදිහට වෙනස් වෙනවා. behavioral change එකක් තියෙනවා. හරි. මොකද මම හැමදෙස්සම කියන මචන් ටෙක්නික් එක පාවිච්චි කරන්න කියලා ඉගෙන ගන්න ළමයට උනත් හරිද? හිතන්නකෝ ස්ටඩීස් කරන කෙනෙක්. හරි. accounts ඉගෙන ගන්න වෙන්න පුළුවන් මේ business studies වෙන්න පුළුවන් whatever the thing. හරිද? ඒක IT ඉගෙන ගන්න වෙන්න පුළුවන්.
ඔය ඕන කෙනෙක්ට මම යූස් කරන කියන මචන් ටෙක්නික් එක. එතකොට එයාගේ බිහේවියර් එක මචන් ටයිප් එකෙන් තමයි යන්නේ. එතකොට එයා ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි ප්‍රොෆෙසර් කෙනෙක් ටයිප් එකට යන්න ඕන. අන්න අපි යාට ඒ රෝල් එක කියන්න බෑ. හරි. ඒ විදිහට හිතන්නකෝ ආතල් එකට ගත්ත chat එකක් කොහමද? අන්තිමට ડિප්‍රෙෂන් එකක් මචං මට තියෙනවා මට මොකද මේකට කරන්න කියලා ආතල් එකෙන් උත්තරේ ගත්තොත් එහෙම ඔය දෙන්න පුළුවන් ආතල් ආන්සර් එකක්. හරි. ආතල් ආන්සර් එක සමහරට වාහනයකට පයින්න කියන්න පුළුවන්. නැත්නම් වෙන සජෙෂන් දෙන්න පුළුවන්. සමහර වෙලාවට නාමල් සමහර මිනිස්සු ඉන්නවා ඒ දෙන සජෙෂන් එක ඒ විදිහටම කරන කට්ටිය දැකලා ඇති. ඔව් හරි. සමහරලාට අපි කියනවා මිනිස්සෙක් කියන දෙයක් පිළිගන්නවා අනිත් පැත්ත ෂණිකව. හරි. දැන් සමහරලාට මම කියන දෙයක් අනිත් පැත්ත ෂණිකව පිළිගන්න කෙනෙක් ඉන්නත් පුළුවන් පිළි නොගන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. මම කියන්නේ පිළි නොගන්න කෙනෙක් ඉන්නනම් හොඳයි. මොකද සමහරලාට පිළිගන්න කෙනෙක් ඒක පිළි අරගෙන ඒ විදිහටම කරනවා. සමහරට ඒක එයාට හරියන්නේ නැති වෙන්න පුළුවන් නම. එතකොට නිකන් හිතන්නකෝ AI කියන දේ එම්මම කරපු කෙනෙක්ට සමහරට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි අර දෙපැත්තම තේරුම් ගන්න ඕන. මගේ ඊළඟ ප්‍රශ්නේ මගේ මේක විෂයට අදාළ දෙම මේ accounting පන්ති කරන සහ ලෙක්චරින් කරන ගුරුවරයෙක් විදිහට මේ accounting field එකට මම මේක ලඝු කරන්නම් accountant කෙනෙක්ගේ රැකියාවට AI වල බලපෑම කොයි තරම් දුරට මේ වෙනකොට ඇවිල්ලාද තියෙන්නේ මම හිතන එක ටිකක් දවනුවට බලපානෝ මම නාමල්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔව් මම ප්‍රශ්නයක් අහන්න. නාමල් accounting වල කොච්චර repetitive task තියෙනවද? තියෙන්නෙම එක දිගට අඛණ්ඩව නැවත කරන දේවල් තමයි මට ඔයා මුල ඔය කිව්ව කතාවත් එක මට ඔළුවට ආවේ මගේ විෂය. හරි. එතකොට repetitive task තියෙන ඕනම job එකක් නැති වෙනවා කියන එක මම කෙලින්ම ඒකාකාරයෙන්ම කියනවා. හරිද? හරි. එතකොට හැබැයි ඕකේ තියෙනවා decision making part එකක්. finance පැත්ත සම්බන්ධව decision making part එකක් තියෙනවා. ඒකට බලපෑමක් කරන්න බෑ නේද? ඔය decision making එක කරන්නේ manually කොහොමද කරන්නේ? ඔන්න ඕක තමයි වැදගත්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් හැබැයි. වෙනස් වෙනවා. experience එකත් එක්ක එන දෙයක් ඒක. හැබැයි ඔය experience එක අපිට AI වලට දෙන්න පුළුවන් නම් මොකද වෙන්නේ? එහෙමත් වෙයිද? කරන්න පුළුවන්. සරලව ගත්තොත් එහෙම කම්පැනි එකක CEO කෙනෙක් CEO කෙනෙක් වෙන්නේ අවුරුදු 20ක තියක අත්දැකීමක් කෙනෙක්. ඒ අත්දැකීම එක තමයි ආයේ කම්පැනි තීරණ ටික ගන්නෙ. ඒක AI tool එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි අනාගතේ. ඔය අත්දැකීම් ටික පොතක ලියන්න පුළුවන්ද? බෑ. හැබැයි පොතක ලියන්න පුළුවන් ඕන. අනාගතේක එනවා AI එකක් විදිහට. සරලව ගත්තොත් මම ගොඩක් කියලා කියන දෙයක්. කල නොහැක්කක් නැත. හැබැයි සමහර දේවල් අමාරුයි, සමහර දේවල් කල නොහැකි නෙමෙයි. ඒක ගොඩක් අමාරුයි. එතකොට accountant කෙනෙක්ගේ job එක 100% automate කරන්න දැන්ට බැරුව ඇති. හැබැයි අනාගතේ අපි හිතුවොත් ඔක බැරි කමක් නෑ. මම සරල කතාවක් කියන මෙන්න මේ විදිහට සිනාරියෝ එක. මට කස්ටමර්ස්ලා කීවෙනෙක් ඉන්නවා. මේ ළඟදී කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මට ප්‍රොජෙක්ට් එකක් දෙනවා. මම ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරනවා. හරිද? කවුද කස්ටමර් කින්ද මන්ද කියලා කියන්න ඕනේ නෑ. හරි නම් ගම් මනක් කල්පිතයි. එතකොට මේ කස්ටමර්ගේ අවශ්‍යතාවය වෙන්නේ මම සරලව මේ කතාව කිව්වම තේරෙයි. දැන් කෝපරේට් කතන්දරේ කෝපරේට් accounts හදනවනේ. එතකොට ට්‍රයිල් බැලන්ස් එක ඉන්පුට් එකක් දෙනවා. එතකොට ප්‍රීවියස් year එකේ ට්‍රයිල් බැලන්ස් එකත් උනේ මොකද කම්පැරිසන් එකක් යනවා. හරි. ඊට පස්සේ බැංක් ස්ටේට්මන්ට්ස් ටික ඕනේ. ඒ කියන්නේ අවුරුද්දම බැංක් ස්ටේට්මන්ට් ටිකයි බෑ. හරි. එතකොට this year මේ අවුරුද්දේ බැංක් ස්ටේට්මන්ට්ස් ඔක්කොම ඕනේ. දැන් ඔය බැංක් ස්ටේට්මන්ට්ස් ටිකයි ට්‍රයිල් බැලන්ස් දෙකයි හරිද ගත්තට පස්සේ ඔය process එකේ නම් අර අන්තිමට කම්පැනි එකේ දෙනවා account set එකක්. documents තුනක් මම හිතන්නේ මට මතක විදියට corporate වල හරිද? මගේ කම්පැනිලත් ඒ විදියට හම්බ වෙනවා. එතකොට ওই documents තුනක් තියෙනවා. දැන් මට කස්ටමර් වෙලා කතා කරන්නේ කවිඳු. මම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න මෙච්චර ලක්ෂ ගණක් වියදම් කරනවා. මට මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මගේ ඔළුවේ ප්‍රෙෂර් එක ගොඩක් වැඩි. ඔයාට පුළුවන්ද මෙතන ඉඳන් මෙතෙන්ට ඔටෝමේට් කරන්න? නාමල් නිකන් හිතන්න මම දුන්න උත්තරේ මොකද්ද? සරල දෙයක්. මම yes කියලා ගත්තා. ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරා. මං කිව්වා හරි මම මේ ප්‍රොජෙක්ට් එක දවස් 20න් කරලා දෙන්නම් කියලා. දවස් 20න්. ඉතින් ඒ හින්දා මිනිස්සු කීයක රැකියා නැති වෙනවද නේ? මම ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඇහුවා. ඔයා මොකද්ද කරන්න ඉන්නේ ජොබ්ස් වලට? මෙහෙමයි කවුද මම මේ ජොබ්ස් ටික නැති කරන්නේ නැහැ. බට් මම ඒගොල්ලන් වෙන වැඩකට පාවිච්චි කරනවා. හරි. මොකද නැති වෙන්නේ නැති දේවලුත් තියෙනවනේ. ඒක හරි. හැබැයි මේ මනුස්සයත් තිබ්බ ලොකුම ප්‍රශ්නේ මොකක්ද දන්නවද නාම? මේ මිනිස්සුන්ගේ තියෙන efficiency ප්‍රශ්නය. human errors වල සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න. මොකද time frame එක, efficiency එක. ඔන්න ඕවත් එක්ක නමල් දන්නවද කම්පැනිස් වල කොච්චර මේවා තියෙනවද? ප්‍රශ්න තියෙනවද? හරි. එතකොට ඒක සමහරලාවට ඇත්තට මනුස්සයර හදාගන්න පුළුවන්. හැබැයි සමහර මිනිස්සු ඒකට කැමති නැහැ. හරි. සමහරලාට ඒගොල්ලෝ try කරනවා ඒ ඒකාකාරී බව ඒ විදිහටම ගෙනියන්න. ඔන්න උතෙන්දි තමයි මනුස්සයාට මුද්දටම නරක වෙච්ච තැන. හරි. එතකොට මං වගේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මං වගේ ඇති වෙනකම් මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා.
හරිද? ඒක මම දන්නවා. හැබැයි මං වගේ ඇති වෙනකම් මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා නම් මේ මිනිස්සුන්ට ඔය කියන විදිහට දේවල් කරන්න පුළුවන් කියලා ඇත්තනම ගට් එකක් ගට් ෆීල් එකක් තියෙනවා නම් ඔය දේවල් කරන්න පටන් ගත්තොත් මේ ලංකාවේ තියෙන ගොඩක් දේවල් ඇත්තම වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අර ප්‍රොජෙක්ට් එක දවස් 20ක ටයිම්ලයින් එකක් එක්ක මම මටම දාගත්ත දෙයක්. පිළිගන්න මේ වෙද්දී ප්‍රොජෙක්ට් එකකින් 120ක් ඉවරයි. බැංක් ස්ටේට්මන්ට්ස් ටික අවුරුද්දක් නෙමෙයි අවුරුදු 5ක් කර දෙන්නකෝ. ඕවා කිසිම මිනිස්සෙක් නැතුව බැංක් ස්ටේට්මන්ට් එක හැම ක්‍රෙඩිට් ඩෙබිට් ඔය දෙකනේ තියෙන්නේ රීසන් ක්‍රෙඩිට් ඩෙබිට්. එතකොට ඔය හැම දෙයක්ම ගානටම ලයින් බයි ලයින් ගිහිල්ලා ඊට පස්සේ ඒවා කෙලින් Excel එකට වැටිලා හරිද Excel වැටෙන්නේ නැහැ. ඇත්තටම ඔක එක ෆෝමැට් එකකට හදාගන්නවා. අපි JSON ෆෝමැට් වෙන්න පුළුවන්. maybe CSV වෙන්න පුළුවන්. ඔය වගේ ෆෝමැට් එකකට අපි හදාගන්නවා. මම හදන විදිහ කියන්නේ. හරි. එතකොට ඔය JSON ෆෝමැට් එකට ගත්ත කියන්නේ ඔය විදිහට ෆෝමැට් එකකට වැටෙනවා. වැටුණාට පස්සේ ඒ ආපු data ටික නැවතත් යවනවා AI කෙනෙක්ට. යවලා එයාගෙන් මොකද කරන්නේ? ඒවා කැටගරයිස් කරනවා. දැන් කැටගරයිස් කරන්න එපා. ඒක මොන කැටගරියට අයිති වෙන්නේ? මොන ඉන්කම් ටයිප් එකකටද? මොන එක්ස්පෙන්ස් ටයිප් එකකටද? ඒක සමහරවිට හඳුනගන්න බැරි තත්ත්වයක්. දැන් මැනුවලි අපි බලද්දිත් ඒක හඳුනගන්න බැරි තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට අපිට සමහර කස්ටමර්ට කතා කරලා අහන්න වෙයි. හරිද? එතකොට ඉන්නේ පාර්ට් එක හැරෙන්නේ කස්ටමර්ට කතා කරලා අහන පාර්ට් එක හැරෙන්න අනිත් සියලුම දේවල් වෙනවා. හැබැයි ඒ කස්ටමර්ට කතා කරන පාර්ට් එකත් මම කරන්නේ මොකද්ද? අන්කැටගරයිස් කියලා දාලා දෙනවා. එතකොට ඔන්න ඔතෙන් සුපර්වයිසර් කෙනෙක් විතරක් හිටියම ඇති. හරිද? ඔන්න ඔය විදිහට ෆුල් ෆ්ලෝ එක යනවා. බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන පිටු ගාන අදාළ වෙන්නේ නැහැ. මොකද මේ වෙදි ජෙමිනායිට කියනවා ඊයේ මම නිකන් ජෙමිනායිගෙන් මම පොඩි ඔඩියෝ එකක් ජෙනරේට් කරා. Lord of the Rings පොත් මාලාවක් තියෙනවා මම ඔය කියවලා නැහැ. හැබැයි පොත් බර ගානක් නොලෙජ් එකක් එයාට ගබඩා කරගෙන තියාගන්න පුළුවන්. ඒ විදිහේ කන්ටෙක්ස්ට් ලිමිට් එකක් Google Geminiට තියෙනවා. මම හිතන්නේ ChatGPTට නැති මේ විදිහේ තියෙනවද දන්නේ නැහැ. ChatGPTට තිබ්බේ නැති Google එකකින් ඒ කියන්නේ ChatGPT තිබ්බේ නැති ලොකු කැපැසිටි එකක් Google Gemini එකෙන් එකපාර අචීව් කරා. හරි. ඒක ගොඩක් කරලා මිනිස්සුන්ට අදාළ වෙන්නේ නැහැ. non technical මනුස්සයෙක්ට ඕක අදාළ වෙන්නේ නැහැ. හරි. හැබැයි නිකන් හිතන්න එයාගේ මතක තියාගන්න පුළුවන් දායතා මේ වෙද්දි වැඩි. හරිද? එතකොට අපිට ඒක ඩෙවලොපර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් තැන් වැඩි. සමහරවල්ලාට නාමල් මේ ඇත්තරම ගොඩක් තැන්වල උගන්වන්නේ බේසික් දේවල්. ඒ කියන්නේ IT world එක තුල. හැබැයි අපිට දෙයක් හිතලා ඉගෙන ගන්න පුළුවන් පාත් එකක් Tamanට පුරුදු කරගත්තා නම් හරිද? යන්න පුළුවන් තැන හිතා ගන්න බැරි තැන. අපිට මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් ඔටෝමේට් කරගන්න පුළුවන්. හරිද? පොඩ්ඩක් වෙනස් විදිහට හිතුවනම් මම දන්නේ ඔච්චරයි. හරි. ඉතින් මේ ඒ වලින් අරවා ආපු ප්‍රශ්න මම හිතන්නේ උත්තරේ හම්බෙන්න ඊ කියලා හිතනවා. හරි. අනික මේ KD මට අනිත් දේ දැනගන්න ඕනි දේ දැන් ලංකාවේ ගොඩක් මිනිස්සු ඉන්නවා අලුතින් ව්‍යාපාර අවස්ථා හොයන. අලුතින් ආයෝජන අවස්ථා හොයන. මේ සල්ලි කළමනාකරණයට වඩා ආයෝජනයේ සහ අලුත් ව්‍යාපාර ගැන හොයන මිනිස්සු ඉන්නවා. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට අදහසක් අවශ්‍යයි. ආයෝජනයකට හොඳ අදහසක් අවශ්‍යයි. අන්න ඒකට AI පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් හරි මොන හරි දේවල් තියෙනවද සහ ඒ ගැන විස්තර ටිකක් කිව්වොත්. ඔකෙන් ටූල්ස් කියන කතන්දරය ඔන්න ඔතන තමයි මම ඊට පස්සේ එන තව තැනක්. හරිද? ටූල්ස්. එක ටූල් එකක් යූස් කරන්න. ඒ තමයි Google එකේ Gemini එක නැත්නම් notebook LM එක. හරිද? ඒකින් අපිට ඕනි ව්‍යාපාර අදහස් ටිකක් අලුත් අදහස් ටිකක් ගන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඔතනදී අපි යූස් කරන මෝඩ් එක වැදගත්. අපි යූස් කරන්නේ ෆාස්ට් එකද තින්කින් එකද නැත්නම් ප්‍රෝ එකද? අනිවාර්යෙන් ව්‍යාපාර අදහසක් කියලා කියන්නේ මේ ලෝකේ සම්පූර්ණයෙන්ම සමහරලාවට ලෝකේ සහ ලංකාව කියන දේ ඇනලයිස් කරලා ගත්ත අදහස් කීපයක් වෙන්න පුළුවන් නැත්නම් ගොඩක් වෙන්න පුළුවන් අපිට අවසානයේදී අපිට ගැලපෙන දෙයක් වෙන්න ඕනේ. අන්න එතනදී අනිවාර්යෙන් අපි අහන දේ හිතන්නකෝ ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් දේවල් විතරක් මචං මට කියපන් කියලා අපි කියන්න ඕනේ. අපි නිකන් ඒවොත් එහෙම මචං ව්‍යාපාර අදහස් ටිකක් දීපන්කෝ කියලා උදුන්නොත් එමේ USA වල දේවල් ටික. වැඩක් තියනවද? නැහැ. අපිට Gemini එකෙන් ගිහිල්ලා ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් මම මෙන්න මේ විදිහේ වයසක කෙනෙක් හරිද මට ගැළපෙන විදිහේ දේවල් ටිකක් විතරක් අදහස් ටිකක් විතරක් මට දීපන් කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔක ටයිප් කරන්න වෙන කාටවත් උගන්වන්න බෑ. හරිද? ඒක තමන්ගේ අදහස. දැන් ඔක ප්‍රාදේශීය මට්ටමින් අපිට AI එකකින් ගන්න පුළුවන් දැන්. පුළුවන්. ගම්පහ ඉන්න කෙනෙක්ට ලංකාවේ ගම්පහ ඉන්න කෙනෙක්ට හොඳ ව්‍යාපාර අවස්ථා මොනවාද? ඒකට නාමල් තියෙනවා ඩීප් රිසර්ච් කියලා ටූල් එකක් තියෙනවා. අපේ ලංකාවේ මිනිස්සු 99%ක් යූස් කරන්නේ නැහැ. හොඳේ 99%ක් 100%ක් යූස් කරනවා. මම සහ ඒ වගේ කට්ටිය යූස් කරනවා. මොකද මේ රිසර්ච් කෙනෙක් මේ ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක තුළ පුරුදු කරන්නේ නැහැ. කැම්පස් එකේ තියෙනවා. බට් ඒක ෆයිනල් ඉයර් විතරයි. එතකොට නිකන් හිතන්න මේ ඩීප් රිසර්ච් කියන ටූල් එකක් තියෙනවා. ඔය ටූල් එකට මාරු කරගෙන අපි අහුවොත් මචං ගම්පහ දැන්ට තියෙන බිස්නසස් මොනවද කියලා අහුවොත්. බිස්නසස් මොනවද? දැන්ට තියෙන දේවල් මොනවද? කියලා මුලින්ම අපි පොඩි ඩීප් රිසර්ච් එකක් කරනවා. පොඩි එකක් නෙමෙයි ලොකු එකක්. හරි. මුලින්ම දැන්ට තියෙන දේවල් මුලින්ම මේ අධ්‍යයනය කරන්න එපා. අපි අලුත් දේවල් හිතන්න කලින් දැන්ට ගම්පහ තියෙන දේවල් මොනවද? අන්න ඩීප් රිසර්ච් එකක් කරනවා. පිළිගන්න පිටු
10ක 15ක ඩොකියුමන්ට් එකක් දෙයි. මේ විනාඩි 10ක් ඇතුළත වෙන දෙයක් ඈ. අර ටූල් එක ක්ලික් කරලා ඊට පස්සේ ටයිප් කරා. මේ Google Gemini කියන ඇප් එකෙනුත් මොබයිල් එකෙනුත් කරන්න පුළුවන්. මේ ඕන මනුස්සයට කරන්න පුළුවන් දෙයක්. හරි. හැබැයි අපි මිනිස්සු කරන්නේ නැහැ. හරිද? මේ වීඩියෝ එකකින්වත් අඩු ගන්න දැකලා ඔක කරොත් ලොකු දෙයක්. ඔය ඇත්තට මං හිතනවා මමත් ඉගෙන ගන්න අලුත් දෙයක්. මාත් ඔක චෙක් කරලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට ඩීප් රිසර්ච් එකෙන් ඔක හිතන්නකො ලංකාවේ ඔන්න ගම්පහ ප්‍රදේශය තුල විතරක් තියෙන බිස්නස්. කොහොමද ඔක හොයාගන්නේ? Google එකේ Google Maps තියෙනවා. ඉතින් දෙයියනේ මේ විදිහ Google එක දන්නවනම් Google එකේ ලොකේෂන් සම්බන්ධව එයාට already longitude latitude ගැන අවබෝධයක් තියෙනවා. හරිද? ඒක අපි එයාට කියන්න ඕනෙත් නැහැ. ඒක අපි ඉන්ටර්නෙට් එකට කියන්න ඕනෙත් නැහැ. හරිද? මේවා සාමාන්‍ය දේවල්. එතකොට මොනවාද longitude latitude අන්න ඔය වචන දෙක. හරි. එතකොට ඒ ලොකේෂන් එකේ නම් හැම දෙයක්ම Google Maps වල තියෙනවනේ. ලොකේෂන් එක, නම්බර් එක, බිස්නස් මොනවාද තින්දමන්ද. අපි ගිහිල්ලා එකින් එක ගම්පහ තියෙන මේ සැලොන්ස් මොනවාද ගම්පහ තියෙන මේ රයිස් කඩ මොනවාද කියලා හොය යන්න ඕනේ නැහනේ. අපිට සම්පූර්ණ මේ විද්‍යාවට ඩීප් රිසර්ච් එකෙන් හම්බෙවි. මෙන්න මේ දේවල් තියෙනවා. මෙන්න මේවා මේ කාලේ පටන් ගන්න මේ කාලේ වහලා තියෙනවා කියලා අපිට ඕනනම් දැනගන්න පුළුවන් නම. ඒ කියන්නේ ඇත්තටම සමහර ව්‍යාපාර සාර්ථකද අසාර්ථකද ලොකේෂන් එක අනුව වෙනස් වෙනවද මිනිස්සු අනුව වෙනස් වෙනවද කියන එක පවා රිසර්ච් කරන්න පුළුවන් අපිට AI හරහා. පුළුවන්. ඒ හරහා. ඕක ලංකාවේ සමහර තැන්වලදී මේ ෆේල් වෙන්න හේතුවකුත් මම කියන්නම්. හරිද? ලංකාවේ Google Maps කියන එක කොච්චර යූස් කරනවද ලංකාවේ? මේ බිස්නසස් ගොඩක් අඩුවේ. හැබැයි දැන් Google Cards හදනවා. අර Google Card එක හදනවා. හැබැයි හදලා බිස්නස් එක එවුවට පස්සේ Google Card එක අයින් කරන්නේ නැහැ. අයින් කරන්නේ. හරි. ඔන්න ඕක හින්දා සමහරලාට දැන්ට වහලා තියෙන බිස්නස් උස් සමහරට ඇදලා තියෙන බිස්නස් විදිහට පෙන්නනවා. හරි. ඒ data එක හැරෙන්න මනුස්සෙට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නව නම් ගම්පහ. හරිද? එයාට පුළුවන් දැන්ට තියෙන බිස්නස් මොනවද? කම්පිටිෂන් එක ඇනලිසිස් එකක් කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු දාලා තියෙන ෆීඩ්බැක්ස්. හරිද? උදාහරණයක් විදිහට Google reviews ගන්නකො. Google reviews ටික ෆීඩ්බැක් එකක් විතර ගන්න පුළුවන්. හරි. එතකොට ඒ වලින් අන්න ඇනලිසිස් එකක් ගන්න පුළුවන්. මේවල දැන් මම MBA එක කරද්දී ඉගෙන ගත්ත පාඩම් කීපයක් තියෙනවා. හරිද? මගේ ෆයිනල් ඩිග්‍රී එක MBA එක. හරි. එතකොට මේ MBA එකේදී සරලව ගත්තොත් අපි මිනිස්සුන්ගේ ෆීඩ්බැක්ස් වලින් ඉගෙන ගන්න ඕනේ. හරි. අපිට සමහරවිට කොච්චර හොඳ සුපිරි මොලයක් තිබ්බත් අපේ මොලේ පාවිච්චි කළ ගියම ගහනවට අමතරව අපිට ඇත්තටම මිනිස්සුන් ඇනලයිස් කරන්න වෙනවා. ඒක සමහරවිට දැන් අපිට ඒකට අර රිසෝසස් නැති වෙන්න පුළුවන්. හරිද? මිනිස්සුන්ගෙන් ගිහලා හැම කෙනාගෙන්ම අහන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ වෙද්දි වෙන බිස්නසස් වල මොනවාද වෙලා තියෙන්නේ කින්දමන්ද කියලා ඉන්ටර්නෙට් එක තුළ කොහෙද සටහන් වෙලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපිට ෆෙච් කරගෙන ඩීප් රිසර්ච් එකකින් ෆුල් ඇනලිසිස් එකක් කරගන්න පුළුවන්. හරිද? ඔය ඇනලිසිස් එක කොච්චර දුරට සාර්ථකයිද කියලා සමහර නාමවල දැන් දුවනවා ඇති. ඔව්. පිළිගන්නවා මල් 199ක් සාර්ථකයි. මෙහෙන අපි යම්කිසි ව්‍යාපාරයක් සම්බන්ධව ග්‍රවුන්ඩ් ලෙවල් එකේ කරන රිසර්ච් එක. අපි දැන් ඕනිම ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි පබ්ලික් ඩේටා වලින් අපි ඕනිම ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒකේ මේ සක්්‍යතා අධ්‍යයනයක් කරනවා. ඒ කියන්නේ මේක සාර්ථක වේද අසාර්ථක වේද පොඩි රිසර්ච් එකක් කරනවා. ඒ රිසර්ච් එකට AI පාවිච්චි කිරීම 99%ක් සාර්ථකයි. ඔය දැන් ශක්තිය අධ්‍යයනය ගත්තොත් එහෙනම් feasibility study නේ. ඒතකොට feasibility study economical පැත්ත ගත්තොත් මනුස්සයට economical feasibility study ගැන කරන්න ඕන. එතකොට තමන්ගේ අතේ තියෙන මුදල ඇති වෙයිද? ඇති වේද? හරි. ඒක කොච්චර ගාණක් කියයිද? වැඩි දෙන්නේ අද මාකට් එකේ වෙන හැම දෙයක්ම හිතන්නකෝ දැන් මේ ෆෝන් එකේ ගාණ කීයද කියලා හරිද? අර දැනගන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට සම්පූර්ණයෙන් full detail document එකක්ම ගන්න පුළුවන්. අර චූටි price එකක් ගැන ඕන. full detail document එකක්. පිටු 1000ක document එකක් ගන්න පුළුවන් අර price එක ගැන විතරක්. එතකොට නිකන් හිතන්න මම තව පොඩි ටෙක්නික් එකක් කියන්නම්. අපි මෙච්චර ලොකු දෙයක් එකපාර AI ගෙන් අහනවද? නැත්තම් මේ ලොකු දේ chunking mechanism එක පාවිච්චි කරලා චූටි කෑලි අහනවද කියන එක තමයි decide කරන්න ඕනේ. මොකද්ද හොඳම දේ නම? තමන්ට අවශ්‍ය පොඩි දේවල් ටික ඒකට ගන්න එක ටික කවදාවත් මෙච්චර ලොකු අපි කවුකට කියනවා ස්කෝප් එක පරාසය කියලා. එතකොට මේ ස්කෝප් එක වැඩි කරගෙන assignment එකක් නෙමෙයි රිසර්ච් එකක් නෙමෙයි කිසිම දෙයක් අපි ලියන්න හොඳ නැහැ කියලා සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා. we have to limit the scope. හරි. එතකොට මේ ස්කෝප් එක ලිමිටේෂන් එකක් දානවට අමතරව මම කියනවා chunking කියන එක පාවිච්චි කරන්න මේ AI පාවිච්චි කරද්දී. අපිට පුළුවන් මෙන්න ප්‍රොබ්ලම් එකේ ලොකු ප්‍රමාණය. හැබැයි මේ ප්‍රොබ්ලම් එක හිතන්නකෝ පැය 10ක ප්‍රොබ්ලම් එකක්. අපිට පුළුවන් නම් මේක විනාඩි 3 කඩලා පළවෙනි විනාඩි 3 මුලින්ම දාලා මුලින්ම ඒ විනාඩි 3 ඇතුළත තියෙන ප්‍රශ්න විසඳ ගන්නවා. ඊට පස්සේ ඊළඟ විනාඩි 3 සමහරවිට අපිට ටයිම් එකක් යාවිනාමල්. හැබැයි හම්බෙන ප්‍රතිඵලය නම් 100% ෂුවර්. ඇයි? අර ලොකු ගෙඩිය නෙමෙයි අපි දුන්නේ පොඩි කෑලි වලට කපලා දුන්නේ. ඔන්න ඒ වලදී පාවිච්චි කරද්දී අපි කරන්න ඕන තව දෙයක්. අනිත් දේ තමයි කීදී දැන් මම හිතන එක හොඳ උත්තරයක් අපිට ලැබුණා. මිනිත් ගොඩක් අයට අවශ්‍ය දෙයක් ඒක සහ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව ලොකු විස්තරයක් ලැබුණා ඇත්තටම. අනිත් දේ තමයි මේ මට පෞද්ගලිකව මගේ වෘත්තිය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ ගුරු වෘත්තියට මම ටියුෂන් ගැන නෙමෙයි මම යන්නේ. ගුරු වෘත්තිය කියන එකට. ඒ කියන්නේ දරුවෙක්ට හෝ සමාජයේ ඉන්න ඉගෙන ගන්න කෙනෙක්ට දෙයක්
උගන්වීම ඉගැන්වීම කියන කර්තව්‍ය කරන්න AI කොච්චර දුරට භාවිතා කරන්න පුළුවන්ද සහ ඉගෙන ගන්න ළමෙක්ට මේක කොහොමද පාවිච්චි කරන්න පුළුවන් ඉගෙන ගන්න මං කියන්නේ අපි ඉගෙන ගන්නවානේ ගුරුවරුන්ගෙන් ෆිසිකල් ඉස්කෝලේ වේවා ටියුෂන් පන්ති වල වේවා මේ ඉගෙන ගන්නවා කියන වැඩේට කොච්චර දුරට AI පාවිච්චි කරන්න පුළුවන්ද ළමයින්ට සහ උගන්නන ගුරුවරුන්ට මං ඔතන්දි ගොඩක් පරිස්සමෙන් උත්තර දෙන්න ඕන මිනිස්සෙක් වෙනවා. මොකද හේතුවක් තියෙනවා. හරිද? සරලව ගත්තොත් මේ මම තත්තරම මේ A level O level ක්ලාස් කරා මම grade 6 ඉඳන් 9 වෙනකන් ඇත්තටම මේ ආසාවට ඒ කියන්නේ ළමයින්ගේ අර කුතුහලයේ වැඩිම තියෙන මේ grade 6 to 9 කියලා මම හඳුනාගත්තා. හරිද? එතකොට ඒගොල්ලන්ගේ කුතුහලේ හරියට ගයිඩ් එකක් දුන්නොත් මේ ළමයි ඇත්තටම හිතා ගන්න බැරි තැනකට යනවා කියලා මම මාර විතර හඳුනාගත්තා. ඉතින් මමත් ඔය ක්ලාස් grade 6 to 9 මම 10 11 12 13 9 කරන්නම්කෝ. හරිද? 6 to 9 IT ක්ලාස් එකක් පටන් ගත්තේ මේ ඇත්තම ළමයි වෙනුවෙන්. හරිද? මට මේ මුදලක්වත් මොකුත් නෙමෙයි ඇත්තම මට ඕනේ වුණා මේ ළමයින්ගේ කුතුහලය හරි මාර්ගයට ගන්න. AI පාවිච්චි කළා මේගොල්ලන්ට අර සාමාන්‍යයෙන් යන ස්ට්‍රක්චර් මෙකනිසම් එක අර පාඩම් කරලා කියන එපා වෙන මේ මෙකනිසම් එක ඇත්තම ළමයි කැමති නෑනේ. පාඩම් කරනවා කියන නැත්තෙන් නෙමෙයි කරන්න. ගොඩක් කෙවුන් ඇත්තම කරන්නේ නෙමෙයි සතියකට කලින් එක්සෑම් එක තියෙනවා. එක්සෑම් එක තියෙන සතියකට කලින් පාඩම් කරනවා. ඒකෙන් ලියනවා. ගොඩක් අය මොස්ලා හරි. හරිද? එතකොට එතකන් අර ඉගෙන ගන්න පන්ති යන ඔක්කොම කරනවා. හැබැයි සමහර ගෙදර ගිහලා ඇත්තම කිසිම වැඩක් කරන්නේ නෑ. හරි. එතකොට මේ පොඩි ළමයින්ට මට ඕනේ වුණා ඇත්තම දෙයක් කරන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ළමයි නම් මාර විදියට ඒක ගත්තා. ඒත් අම්මලා තාත්තලාට මට ඕක දෙන්න බැරි වුණා. මොකද ඒගොල්ලන්ට ඕනුනේ ලකුණු ටිකයි අර ස්ට්‍රක්චර්ඩ් පේපර් එකයි විතරයි. එතකොට මට ඕනුනේ මයින්ඩ්සෙට් චේන්ජ් එකක් කරන්න. හරි. එනිවේස් ඔයා අහපු ප්‍රශ්නෙට දැන් මම එන්නම් උත්තරේ දෙන්න. හරි. කොච්චරක් ළමයින්ට පුළුවන් ද AI පාවිච්චි කරන්න මේ ඉගෙන ගන්න කියන්නේ. පිළිගන්න නෝට්බුක් LM කියන ටූල් එක. අද මේ විදිහේ හැම කැම්පස් එකකම ඉන්න හැම ස්ටුඩන්ට් කෙනෙක්ම යූස් කරන්න ඕනේ. හැම ස්කෝලකම ඉන්න ග්‍රේඩ් 1 ඉඳන් පුළුවන් ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ග්‍රේඩ් 6 ඉඳන් හැම ළමයාම පාවිච්චි කරන්න ඕනේ. ටීචර්ස්ලා අනිවාර්යෙන් හැම කෙනාම මේක යූස් කරන්න ඕනේ. ප්‍රින්සිපල් කෙනෙක් පවා මේ නෝට්බුක් LM කියන එක ටූල් එක පාවිච්චි කරන්න ඕනේ. වැඩි දෙයක් නෑ නම. නෝට්බුක් LM එක තුල අර මං කිව්ව ඩීප් රිසර්ච් එක තියෙනවා කියන්නේ. ඊයේ මං සෙෂන් එකේදී හරිද? මම දන්නේ නැති දෙයක් කරා. මම කලින් කරලා නැති දෙයක්. මං කියලා නිකන් ඩීප් රිසර්ච් කියන කොබලා නෝට්බුක් LM එක ඇතුලේ මං කිව්වා මචං Google එකෙන් Gemini වලට හැරෙන්න මේ AI tools ඇති වෙනකන් රිලීස් කරලා තියෙනවා. මට ඒ හැම එකක් ගැනම දැනගන්න ඕනේ කියලා නිකන් ටයිප් කරා. ඩීප් රිසර්ච් තේරුවා. සබ්මිට් බටන් එක ගෙපුවා. මැජික් එකක් කියන්නද? විනාඩි 5ක් විනාඩි 8ක් ඇතුළත මට එනවා ඉන්ටර්නෙට් එකේ මෙතන ડોකියුමන්ට්ස් 60ක්. කීයටක් ડોකියුමන්ට්ස් 60ක්. හරි. අපි ඒවට කියන ડોකියුමන්ට්ස් කියලා කියන්න බෑ. රිසෝසස් 60ක් අපිට එනවා. රිසෝසස්. එතකොට මේ රිසෝසස් පොඩි රිසෝසස් නෙමෙයි. Google එකෙන්ම රිලීස් කරපු ડોකියුමන්ට්ස් වෙන්න පුළුවන්, සමහරට වීඩියෝස් වෙන්න පුළුවන්. ඔය රිසෝසස් 60ක් මට ඇවිල්ලා සම්පූර්ණ මේ ටික මම ඉම්පෝට් කරනවා. ඉම්පෝට් කරාට පස්සේ මට පුළුවන් වෙනවා මට ඕනම ප්‍රශ්නයක් අහන්න. ඒ වගේම තමයි මම ඊයේ සෙෂන් එකේදී කියා දුන්නා. මෙන්න මේකේ ස්ලයිඩ් ඩෙක් කියලා ෆීචර් එකක් තියෙනවා. ස්ලයිඩ් ඩෙක් මම සල්ලව ගත්තොත් ඕක තේරෙන විදිහට කිව්වොත් ප්‍රසන්ටේෂන් එක. හරි. අන්නේ ෆීචර් එක නිකන් ක්ලික් කරන්නේ නැහැ. මම ඒකේ පැන්සල් වගේ අයිකන් එකක් තියෙනවා. ඔය අයිකන් එක ක්ලික් කරලා මම කියනවා එතෙන්ට මචං මට තේරෙන භාෂාවෙන් යාළුවෙක්ට කියා දෙනවා වගේ මේ ප්‍රසන්ටේෂන් එක හදලා දීපන් ඉංග්ලිෂ් ජාගන්ස් එක්ක. ඉංග්ලිෂ් ජාගන්ස්. දැන් නිකන් ගත්තා නම් අමු සිංහලෙන් එන්නේ. හරි. අපිට සිංහල තේරෙන්නෙත් නැහැ නාමල් වෙලාවකට. ඒක හරි. හරිද? එතකොට දැන් ඉංග්ලිෂ් ජාගන්ස් එක්කමට දෙන්න කිව්වට පස්සේ අර විශේෂ වචන තියෙනවා. දැන් විශේෂ RAM එක කිව්වොත් එහෙම සම්භාවී ප්‍රවේශ මතකය කියනට වඩා ලේසින random access memory කියන එක. හරි. එතකොට ඔන්න ඔය RAM එක RAM විදියට දේවි. අන්න ඉංග්ලිෂ් ජාගන්ස් එක්කමට මේක දෙන්න කියලා කිව්වට පස්සේ ප්‍රසන්ටේෂන් එකක් දෙනවා පිස්සු හැදෙන්න. හරිද? මේ ප්‍රසන්ටේෂන් එක මම ඔයාලට එවන්නම් පුළුවන් නම් වීඩියෝ එකේදී දාන්න. හරිද? මම පොඩි මේ මම කතා ඔව් අනිවාර්යයෙන් මතක තියාගන්න එක දාන්න. හරි. අනිවාර්යයෙන් මම ඉල්ල ගන්න මම දෙන්නම් සුපිරි මේව ටිකක්. හරිද? මට හිතාගන්න බෑ සමහරවිට වව් මේ ක්‍රියේටිව් තින්කින් එහෙනම් දැන් කැම්පස් එකේ ළමයි ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න මාර දුකක් විඳින්නේ. ඇසයින්මන්ට් එකක් කරන්න මාර දුකක් විඳින්නේ. මේක දැන් නිකන් විනාඩි 2 වැඩ තියෙන්නේ. විනාඩිය 2 කියන්නේ ඇත්තටම හිතාගන්න බැරි වේගෙන් මේ දේවල් වෙන්නේ. එතකොට ඔය ඔතෙන්ද කියන ප්‍රශ්න තමයි දැන් මේ ළමයි මොට වේද කියන එක. ඔව් නිර්මාණශීලීත්වයේ විනාශ වේද ළමයින්ගේ. ළමයින්ගේ දැනුමට ඒක හානියක් වෙයිද? මම මෙහෙම සරලව කියන්නද? මං කියන්නේ පොඩ්ඩක් වදින්න පුළුවන්. මැට්ටාමය. හැබැයි මැටි ටික අයින් කරගන්න මිනිස්සයාට පුළුවන් මැටි ටික අයින් කරගෙන වෙනස් ලෙවල් එකට එන්න. ඒකට ඔක පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. මම කියන්නේ මට ඒ කාලේ මම ඉස්කෝලේ කාලේ මම මැට්ට කියන වචන පාවිච්චි කරනවා. මම මැට්ටෙක්. ඒ මැට්ටෙක් කියලා කියන්නේ මේ මෝඩයි කියන එකවත් එහෙම මොකුත් නෙමෙයි. මගේ ඔළුව ඇතුලේ මැටි තිබ්බා. ඒ කියන්නේ මම හිර වෙලා හිටිය එක දණකට.
මට ඕන වුණා එක කාලෙක මම අවුරුදු එකමාරක් අයිඩල් හිටියට පස්සේ කියන්නේ මම කිසි දෙයක් කරන්නේ නැහැ. මම කරේ අත්තම මම කිව්වා වගේ සින්දු හදලා ඉන්න එක විතරයි. විතරයි. හරි. ඒක මේ වැරදි තේරුම් ගන්න හොඳ නැහැ මේ කියන එක. හරිද? එතකොට මම කිසිම විදිහකින් මගේ අරමුණක් තිබ්බේ නැති කාලයක් තිබ්බ අවුරුදු එකමාරක් කරගෙන මම කිසිම අරමුණක් නැහැ. හැබැයි මම ගොඩක් තනියෙන් හිටියේ. අන්න කාලෙකදී මට එනවා මගේ ලොජිකල් තින්කින් කියන්නේ මොකද්ද? ක්‍රියේටිව් තින්කින් කියන්නේ මොකද්ද? මගේ මැටි ටික චුට්ට මං ගලවලා අයින් කරගන්නේ කොහොමද කියලා විදියක්. ඒ මං වැඩ කරද්දි ගොඩක් වැඩ කරලා මං අසනීප වෙද්දී තමයි මට ඔක දැනෙන්නේ. හරි. මං අසනීප වෙනවා, ආය වැඩ කරනවා, ආය අසනීප වෙනවා. අසනීප වුණාට පස්සේ මට කරගන්න දෙයක් නැහැ සමහරවිට මම අසරණ වෙලා. හරිද? කවුරුත් අර තමන්ට ඉන්නේ තමන් විතරයි කියන කතාව මට ගොඩක්ම වෙච්ච දෙයක්. හරි. එතකොට මං උඩරම try කරනවා මොකද්ද? මේක කොහොම හරි මම මේක දිනන්න ඕනේ. මම හොඳ මාර්ගයට යනවද නරක මාර්ගයට යනවද කියන එකක් තියෙන කියන්නේ මම තමයි. මට ඕන නරක මාර්ගයට යන්න තිබ්බා. හැබැයි නෑ. මම කොහොම හරි මේ කට්ට කාගෙන මම මේක ගොඩ එනවා කියන එක මත අන්න මම තෝරගන්නේ හොඳ මාර්ගය. හැබැයි ඒක ලේසි නෑ. ඇයි? අසනීප. ඇසේ සමහර තනියෙන් ඉන්න එක. හරිද? සමහරට ප්‍රෙෂර් එක. සමාජීය ගැටලු. හරිද? සමාජයෙන් හම්බෙන ප්‍රෙෂර් එක. හරිද? ඒ ආසේ අරක හදන්න ඕනේ මේක හදන්න ඕනේ සමාජයට මෙන්න මේ දේවල් පෙන්වන්න ඕනේ. හරිද? අපි ඔන්න වගේ හැම ප්‍රෙෂර් එකක් මුලට ආවට පස්සේ අන්න මම කියන දේ තමයි මගේ මැටි ටික චුට්ට අයින් කරගන්න මට වෙනවා. අන්න මං ඔන්න ඕකම පාවිච්චි කරනවා. AI පාවිච්චි කළා මිනිස්සෙක්ගේ මොලේ අල වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගෙන්ම තමයි. තමන් මොන හරි දෙයක් හිතන්නකෝ පැය 10ක් යන වැඩක් විනාඩි 5ට අඩු කරගත්තා කියලා ඔයාගේ මොලේ මුට වෙන්නේ නැහැ. ඔයා කරගන්නේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්න. වැඩි වෙන්නේ. ඇයි? ඔයා හැබැයි ඒ පැය 10 වැඩේ විනාඩි 10ට හරි නැත්නම් විනාඩි 2කට හරි අඩු කරගෙන අර පැය 9ම කාලකන්ණියෙක් වෙලා ඉන්නවනම් අන්න මොලේ අල වෙනවා. අල වෙනවා. හරි. අල්ලගත්තොත් කාලේ කන පුද්ගලයෙක් වීම කියන එකයි. හරිද? අපි කාලේ නිසලෙස භාවිතා කරන මිනිස්සෙක් වෙන එකයි දෙකක්. හරි. එතකොට මෙන්න මේ පැය 10 වැඩේ විනාඩි 10ට අඩු කරගන්නවා. එතකොට ඒ වගේ වැඩ අර පැය 10 ඇතුළත කොච්චර කරන්න පුළුවන්ද? අලුත්ෙන් කොච්චර හිතන්න පුළුවන්ද? එතකොට AI පාවිච්චි කළ වැඩේ යන ටයිම් එක අඩු කරගෙන අපි හිතන්න ඕනේ හිතන ටයිම් එක වැඩි කරගන්න. අන්න එතනදී අපේ ලොජිකල් තින්කින් අපිට තිබ්බේ නැති ගොඩක් දේවල් දවසින් දවස ඉම්ප්‍රූව් වෙනවා. මම අර පටන් ගත්තෙම කිව්වා මතක ඇති. මම මටම නීතියක් දාගෙන තියෙනවා. එක දවසකට එක අලුත් දෙයක් උඹ දන්න තේ අලුත් දෙයක් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඉගෙන ගන්නවා කියන එක. හරි. මොකද එතනදී මම අලුත් දෙයක් ඉගෙන ගන්නවා කිව්වම මේ ඉන්වෙන්ෂන්ස් කරන්නේ නැහැ. මට ඕනේ මට කියලා ඉනෝවේෂන්ස් කරගන්න. ඉනෝවේෂන්ස් කියලා මීන් කරන්නේ රෝද හතර තියෙනවා නම් කාර් එක හදනවා කියන එක විතරක් නෙමෙයි. මේ වෙද්දී සමහර ලෝකේ තව මිනිස්සෙක් හොයාගෙන නැති ඒ දේ. හැබැයි අපි දන්නේ නැහැ. මම වෙනුවෙන් මං ඉනෝවේට් කරගන්න ඕන දේවල්. ඔක ජෙනරේෂන් එකේ වෙනසක්ද තියෙන KD. හේතුව දැන් මම හිතන්නේ KD 90 දශකේ. මම 97. 97 හැබැයි ජෙනිසෙත් පටන් ගන්න පුරක. පුළුවන්. ඒ මුල ඉන්නේ. මුල ඉන්නේ. ඒකේ මුල ඉන්නේ. ඊට පස්සේ දැන් 90 දශකේ දැන් මම නම් 2000 පහු වෙලා අපි තාම පොඩිනේ පොඩි. එතකොට මේ වැරදිට තේරුම් ගන්න බෑ. අපිත් 90 දශකේ. අන්න ඒක. එතකොට අපි ඔක්කොම 90 දශකේ. මෙතන ඉන්නවා 2000 කට්ටිය. මේ වටපිටාවේ ඉන්නවා 2000 කට්ටිය. දැන් 2000 පටන් ගන්න ජෙනරේෂන් එකේදී AI පාවිච්චි වුණේ නැහැ. හැබැයි දැන් අලුත් පරම්පරාව අතිශය AI පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. ඒ ජෙනරේෂන් එක ජෙනරේෂන් ගැප් එකක් තියෙනවානේ. ඒ කියන්නේ 90 දශකයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්, 2000 ඉන්න අයගේ දැන් ඉන්න දරුවන්ගේ සිතුම් පැතුම් වෙනස්. ඒකත් එක්ක AI භාවිතයත් එක්ක ඔය ගැප් එක වැඩි වෙයිද සහ ඒක කොහොම බලපායිද මේ ජෙනරේෂන් එකේ සිතුම් පැතුම් වලට සහ ජෙනරේෂන් එකට වඩා මිනිස්සුගේ සිතුම් පැතුම් වලට AI කියන එක කොච්චර බලපෑමක් කරයිද? මේ වෙද්දි මාරම බලපෑමක් කරලා තියෙනවා සල්ලව ගත්තොත් එහෙම අපි ජෙනරේෂන් එකට හිතනක අලුත් ජෙනරේෂන් එක දන්නවා වීඩියෝ එකක් හැදුවොත් මේක AI වීඩියෝ එකක් නම් AI වීඩියෝ එකක් කියන එක දන්නවා. අනිවාර්යෙන් දන්නවා. අපිට තේරෙනවා ඒක. හැබැයි අපේ අම්මට තාත්තට තේරෙන්නේ නැහැ. දැන් මම හොඳ උදාහරණයක් කිව්වොත් දැන් කතාවට බාධා කරනවා. ගොඩක් වෙලාවට අපේ අම්මා hina වෙවි බලනවා. මට පෙන්වන්නෙත් නැහැ. හැබැයි බලනකොට මේ AI වීඩියෝ එක. සමහර වෙලාවට ඒව දැකලා ඒව විශ්වාස කරලා ඒව තමන්ගේ ජීවිතේට අනුබද්ධ කරගන්න අවස්ථා මම දැකලා තියෙනවා. මොකද ඒක එයාලට තාම තේරුම් ගන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. සමහර මිනිස්සු සමහරලාවට කමෙන්ට්ස් උත් දානවා මේ මගේ නම්බර් එක කියලා. හරි. එතකොට මම ඉතින් අපි දැන් මම මගේ වගකීමක් තියෙනවා මිනිස්සුන්ට AI ගැන හැම දෙයකින් මම හිතන්නේ දැනුම් දෙන්න. හරිද? හැබැයි ඒක මගේ වගකීමකට වඩා මම හිතන්නේ හැම මිනිස්සුන්ගේම වගකීමක්. හරි. ඒකින්ද පුළුවන් උපරම තේරුම් කරවන්න ඕනේ අනේ මේ තියෙන AI වීඩියෝ එකක්. හැබැයි එහෙම කියලා ඇත්ත වීඩියෝස් වලට AI වීඩියෝ කියන කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. හරි. අනිවාර්යයෙන්. ඒක හරි. දැන් හැමෝටම පුළුවන් පොදුවේ මොන දේ වුණත් ඒක AI කියලා බේරන්න. හැබැයි ඔය ඕනම දෙයක්
ප්‍රූෆ් එක චෙක් කරගන්න පුළුවන් ඇති වෙනකන් ක්‍රම තියෙනවා කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. හරි. එකම දේ මම දැන් ආපු ප්‍රශ්න මොට එක හන්න එක අත්‍යවශ්‍ය දෙයක් ඇත්තට මොනහරි වීඩියෝ එකක් AI වීඩියෝ එකක්ද නැද්ද කියන එක හොයාගන්න විදිහමොකක්ද මෙහෙමයි සරලව ගත්තොත් එහෙම දැන් ඉමේජ් එකක් ගත්තාම ගොඩක් කට්ටිය හිතනවා මේ ඉමේජ් එක Facebook එකට අප්ලෝඩ් කරලා පස්සේ ඒ ඉමේජ් එකේ අපේ පේන මූණ විතරයි ඇත්තටම වෙන මනුස්සයෙක්ට ගන්න පුළුවන් කියලා. ඇත්තටම අපරාධකාරයෙක්ට ඊට වඩා ගොඩක් දේවල් ගන්න පුළුවන්. කොහොමද ගන්න කියලා කියන්න තියන්නේ යන්නේ නැහැ. හැබැයි ඔය ඕනම ඉමේජ් එකක් ඇතුළේ මෙටා ඩේටා කියලා එකක් තියෙනවා. හරි. ඔය මෙටා ඩේටා එක සමහරවල්ට ගන්න කැමරාවේ සමහර ලොකේෂන් එක පව උතන් තියෙනවා. එතකොට ඒක මිනිස්සු දකින්නේ නැහැ. හැබැයි ඔය ලොකේෂන් එක මිනිස්සුන්ට යූස් කරන්න බෑද වැරදි විදියට. පුළුවන්. එතකොට මෙටා ඩේටා එක ඇතුළේ තියෙනවනේ නිකන් හිතන්නකෝ ඔය කියන වීඩියෝ ඇතුළේ ඒ AI වීඩියෝ ඇතුළේ හරිද මෙටා ඩේටා නැද්ද? ඕනි තරම් තියෙනවා. අපි වීඩියෝ එක එඩිට් කරා කියලා ඔය මෙටා ඩේටා මැකෙනවද? ඒක හැම වීඩියෝ එකක් ඇතුළේ හැම ඉමේජ් එකක් ඇතුළේ මෙටා ඩේටා එකක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ මෙටා ඩේටා විතරක් නෙමෙයි මේ වෙද්දි ඔය AI වීඩියෝ ජෙනරේෂන් වලදී පවා ගොඩක් ටූල්ස් වලින් අද පුළුවන් වෙලා තියෙනවා වෙනස්ම විදිහට එක එක දේවල් ඉන්ක්ලූඩ් කරන්න. විශේෂයෙන්ම අපි ඒක හරියට අපි කියන්නේ Google එක වගේ පාවිච්චි කරලා හදුවොත් එතෙන්දී ඇත්තට මේක AI වීඩියෝ එකක් ඉදිරියට ගන්න පුළුවන්. හැබැයි මම තව පොඩි දෙයක් කියන්නම්. පොඩි වෝනින් එකක්. මේ AI වීඩියෝ කියන එක ඇත්තටම නැත්නම් මූණ ස්වැප් කරලා මේ වීඩියෝ වෙන එක හරිද? මේ ChatGPT එකකින් නැත්නම් මේ Gemini එකකින් පටන් ගත්තට ඕවට ඒ කාලේ ඉඳන් මේ ඇති වෙනකන් ලයිව් මේවා ක්‍රම තිබුණා. හරි. මොකද මැෂින් ලැන්ග්වේජ්. හරිද? අපිට පොඩි ලින්ක් එකක් එනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරාම මොන හරි ඉමේජ් එකක් වීඩියෝ එකක් හදලා එනවා. ඒ කාලේ ඉඳන් තිබ්බා. හැබැයි ඕක සාමාන්‍යයෙන් ඔයිට වඩා ඩීප්ලි කරන්න පුළුවන් විදිහ ඇති වෙනකන් ටෙක්නික්ස් තිබ්බා. හරි. සරලව ගත්තොත් එහෙම මේ ඔය AI වලින් මේ විදිහ කරන දේ ඔයටත් වඩා හොඳට හරිද සමහර ක්‍රම තියෙනවා. ඒ වලින් කරන්න පුළුවන්. අපි ඔකට කියනවා ඩීප් ෆේක් කියලා. හරි. ඔය ඩීප් ෆේක් කියලා කියන්නේ මොනොසැප් කරනවා කියන එක. එතකොට ඔය වගේ ඇති වෙනකන් කලින් ඉඳන් ක්‍රම තිබ්බා. ඒවා මේ වෙද්දී AI tool එකක් පාවිච්චි කරලා කරනවට වඩා ගොඩක්ම වෙනස් විදිහට කරන්න පුළුවන්. සහ ඔය අපි කියන මෙටා ඩේටා අරවම ඒවා ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට. ඒකින්ද අර AI කියන එක යූස් කරන කෙනා කොහොමද යූස් කරන්නේ? ඒක මත තමයි ඇත්තට මේක AIද නැත්නම් ඒක ඇත්තද කියන එක තෝරගන්න වෙන්නේ. අපිට ඇත්ත නැත්ත කියන එක මේ වෙද්දී මේ ලෝකේ කොච්චරද කියලා කියන්න අපි වීඩියෝ එකක් දිහා බලලා කවදාවත් කතා කරන්න බෑ නම. වීඩියෝ එකක් දිහා බැලුවට පස්සේ අපිට කියන්න පුළුවන් කොණ්ඩේ හරියට යනවා. ඊට පස්සේ කතා කරන දේවල් හරියට කතා කරනවා. හැබැයි වීඩියෝ එකක ඇතුළාන්තේ පොඩ්ඩක් බලන්න වෙනවා. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම කෙටි මේ දවස්වල මාර ට්‍රෙන්ඩ් එකක් යනවනේ අර තමන්ගේ විස්තර ටික දැම්මට පස්සේ AI tool එකකින් අපිට දෙනවනේ පොඩි ඉමේජ් එකක්. නෝ. ඒක දැන් අපි අපේ ඉමේජ් එකක් හෝ අපේ තොරතුරු ටිකක් AI tool එකකට දුන්නට පස්සේ අපි සම්බන්ධ යම්කිසි ඉමේජ් එකක් ඩෙවලොප් කරලා දෙනවනේ. ඒක ඒ මනුස්සයාගේ ප්‍රයිවසි එකට අනාගතේ බලපෑමක් වෙන්නේ නැද්ද? එහෙම ඉමේජ් ජෙනරේට් කරන නිසා තමන්ගේ පෞද්ගලික තොරතුරු තමන්ට හානිදායක විදිහට බලපෑමක් වෙන්නේ නැද්ද අනාගතේ? ඕක ඇත්තටම මම කියන්න ඕන දෙයක්. මම ට්‍රේනින්ග්ස් වලදී හැමදෙස්සම කියන දෙයක්. මේ Google Gemini ගන්නකො නම Gemini එකේ personal account එකක් පාවිච්චි කරද්දී ඔය personal account එකකට දෙන data ඔක්කොම ඒගොල්ලෝ කෙලින්ම ඒගොල්ලන්ගේ privacy policies වල කියලා තියෙනවා. ඒ අපි දෙන හැම data එකක්ම ඒගොල්ලෝ පාවිච්චි කරනවා එයාලගේ models train කරන්න කියන එක. ඒගොල්ලන් තියෙන models. හරි. එතකොට කවදාවත් ඒක නැති වෙන්නේ නැහැ. privacy කියන එකක් මේ වෙද්දී ඔය personal accounts වලට නැහැ ඇත්තටම. හරි. ඒ කියන්නේ අපි ඉන්පුට් කරන හැම data එකක්ම පොදුවේ මිනිස්සු භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට ඒගොල්ලන්ගේ data ඒගොල්ලන්ගේ models train කරන්න ඒගොල්ලන්ගේ අර තවත් දියුණු කරන්න ඒ data කොහොමද පාවිච්චි කරනවා. ඊට අමතරව තව දෙයක් තියෙනවා. දැන් privacy ගැන ලොකුවටම concern කරන company එකක් ගන්නකො. හැබැයි companies වලට මේ Google එකේම තියෙනවා corporate accounts කියලා. හරි. ඔය corporate account එකක් ගත්තට පස්සේ ඒවල තියෙනවා අපි ඔයාලගේ data පාවිච්චි කරන්නේ නැහැ කියලා. මොකද මේ enterprise කියන කතාව වෙනස්. දැන් මේ ලංකාවේ මේ මං කියන message එක ගොඩක්ම වැදගත් අතන මේ spread වෙන්න ඕන දෙයක්. හරි. ලංකාවේ ගොඩක් කට්ටිය මේ companies වලට AI පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ කියන privacy concerns එක. ඒ කියන්නේ company data leak වෙයි. කින්ද මන්ද කියන මතෙත් එක්ක. හැබැයි ඇත්තටම මේවට solutions Google වගේ companies වලින් දීලා තියෙනවා. හරි. ඒකට enterprise level එකකින් අපි පොඩ්ඩක් ගාන වැඩි. හරිද? සාමාන්‍යයෙන් ඩොලර් 20 ගන්න තියෙන්නේ ඩොලර් 35ක් විතර ගෙවන්න වෙයි. හැබැයි කම්පැනි එකට ඩොලර් 35ක් මේ ඩොලර් 15ක් එනවා කියන එක මහ ලොකු ගාණක් නෙමෙයි. මොකද ඒකෙන් ලොකු ඉන්කම් එකක් වගේම තමයි ලොකු ඔටෝමේෂන් එකක් කරන්න කරගන්න පුළුවන්. හරි. අන්න ඒ thinking pattern එකට ගියොත් ඇති වෙනකම් මේ වෙද්දී ඔය privacy issues වලට solutions තියෙනවා. ඒ කියන්නේ අපි personally ගත්තොත් personal ජීවිතයේදී හැම දෙයක්ම දෙන්න එපා කියන එක සාමාන්‍ය කතාවක්. ඒක ඇත්ත. username passwords ඊට පස්සේ තමන්ගේ උදාහරණයක් ලයිෆ් එකේ තියෙන ප්‍රශ්න නම් හැමදේම දෙන්න යන්න එපා.
පර්සනල් account එකක් use කරද්දී. හැබැයි personal account එකකට. හරි. ඒ කියන්නේ එහෙම කිව්වා කියලා දැන් එයාගේ නමත් එක්කම යන්නේ නැහැ. මේ තනකො දැන් මගේ නම ඔන්න කේරී ජයකොඩි මට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා මට උදව් කරපන් කියලා මං උගෙන් අහනවා. දැන් ඕවා මගේ නමත් එක්ක යන්නේ නැහැ කවදාවත්. හරි. හැබැයි අර ප්‍රශ්න ටිකෙන් මට දුන්න උත්තර ටික වෙන්න පුළුවන් මම යාගෙන් අහපු ප්‍රශ්න වෙන්න පුළුවන් සමහරට මම යාට දුන්න උත්තර වෙන්න පුළුවන්. හරි. අන්න ඒ උත්තර ටික ට්‍රේන් වෙලා තව කෙනෙක්ගේ උත්තරයක් විදිහට යන්න පුළුවන්. ඔකයි කතාව. හැබැයි අපේ නම් ගම් කොහෙවත් මේ ගැවිලා නැහැ. දැන් අනිත් දේ තමයි මේකේදී දැන් සාමාන්‍යයෙන් මේ කාලේ මහන්සි වෙලා වැඩ කරන අය දුක් විඳලා වැඩ කරන අය නිදි මරාගෙන වැඩ කරනවානේ. يعني මහන්සි සීමාවක් නැහැ. ඒ නිදි මරාගෙන අසීමිතව වැඩ කරන අයට කොහොමද AI පාවිච්චි කළ මේ තමන්ගේ වැඩ ටික කළමනාකරණය කරගන්න පුළුවන්? කෙටියෙන් සරලව කිව්වොත් ඔකට හොඳම උදාහරණය මම කියන ඔයාගාව තමයි හොඳ උත්තරේ තියෙන්නේ. පැය 18ක් 20ක් මම මහන්සිලාට කර මොනස්සෙක් කියලා මම කියලා තියෙනවා. සහ ඉස්සරම ඔය සර්වස් පැත්තේම කියන්නේ සාමාන්‍යයෙන් ඔය සර්වස් එහෙම තියාගෙන ඇත්තටම ඒ සර්වස් වල තියෙන ප්‍රශ්න විසඳ හිටපු මිනිස්සෙක්. හරිද? පන්තියක් කරන්න ගියත් සමහරලාට පන්ති කරන්න නැහැ සර්වර් එකක් උන ඩවුන්. හරි. ඒවත් එක්ක මම මාර විදිහට ප්‍රෙෂර් වෙලා තියෙනවා. හරි. එතකොට ජීවිතේ සමහරලාට අපි ඇත්තටම වැඩ කරන්නේ මොනවා වෙනුවෙන්ද කියලා මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ වෙද්දී පිළිගන්න AI පාවිච්චි කරලා මට පුළුවන් වෙලා තියෙනවා මම නැතත් ඔටෝමැටිකලි මොනිටරින් සිස්ටම් එකක් හදාගන්න. හරි. කම්පියුටර් එකේ තියෙන වැඩ ටික හරිද පොඩි කමාන්ඩ් එකක් පාවිච්චි කරලා මට කරගන්න පුළුවන්. ඒක සමහරවිට මේ ඉන්ටර්නෙට් එකේ බ්‍රවුසර් එක ඇතුළෙම වෙන්න ඕනේ නැහැ. මේ වෙද්දී ඇතිවෙනකන් ටූල්ස් තියෙනවා. මගේ ලැප්ටොප් එකට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ලැප්ටොප් එක ඇතුළේ තියෙන හැම දෙයක්ම මට ඔටෝමේට් කරගන්න පුළුවන්. හැබැයි එතනදී පොඩි රිස්ක් එකක් තියෙනවා. එච්චරයි. ඒ රිස්ක් එක තමන් ඇක්සෙප්ට් කරන්න ඕනේ. දැන් මම නම් කියන්නේ මගේ ලැප්ටොප් එකේ තියෙන data ඔක්කොම කියලා වෙලා ගියත් මට ගැටලුවක් නැහැ මේ නාමවල. මොකද හේතුව මම ඒවට බෑකප් සිස්ටම් හදලා තියෙනවා. හරි. එතකොට තමන්ට බෑකප් සිස්ටම් එකක් තියෙනවා නම් තමන්ට ඒක ඔටෝමේට් කරගන්න පුළුවන් නම් please do it. හරිද? තමන්ගේ data ටිකක් මොකක් හරි AI හරි කමන්නේ උදාහරණයකට human errors වෙලත් අච්චර දේවල් වෙන එකේ දැන් viruses ගියාට පස්සේ සමහර එක පාටම ඔන්න ආයි කම්පියුටර් on කරගන්න බැරි තත්ත්ව නැත්තම් data ඔක්කොම මේ clean වෙලා යන අවස්ථා තියෙනවා human errors ඉඳලා. එතකොට ඒ වගේ දෙයක් කිසිම ගැටලුවක් නැතුව AIටත් වෙන්න පුළුවන් කියලා මානසිකත්වයේ තියාගෙන බෑකප් සිස්ටම් එකක් හදාගෙන තියාගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක. හරි. ඔක තමයි එතන කතාව. අනිත් දේ තමයි කේඩී දැන් අපි AI කියන එක පාවිච්චි කරනවනේ ජීවිතේ හැම දෙයකම දැන්. ඔව්. ඒතර ජීවිතේ හැම දෙයකම AI පාවිච්චි කරනකොට මිනිස්සුන්ට දවසකදී අනාගතයේදී AI වලටත් වඩා එහා ගිය දෙයක් ගොඩ නැගීද? දැන් AI ජෙනරේෂන් එකදී. ඔය අනාගතය ගැන කිව්වොත් ඔය යන්නේ රොබෝල ගැනද? ඔව්. ඔය යන ෆිල්ම්ස් වල ඇත්තටම අර තියෙන දේවල් ගැන නේද? අන්න හරි. ඒ වගේ වටපිටාවක් අනාගතේ හැදෙයිද? මම ඊයේත් කිව්ව දෙයක්. මම ඊයේ ගැන මේ කතා කරන්නේ ඊයේ මම ගොඩක් ඔය දේවල් ගැන කතා කරපු හින්දා. හරිද? මේ අනාගතය කියන එක ඇත්තටම කියන්නේ AI කියන දේ මිනිස්සෙක් විදිහට එයිද? මනුස්ස ස්වභාවයෙන් මනුස්ස ස්වරූපයෙන්ම AI කියන එක අනාගතය අපිට දකින්න පුළුවන් වෙයිද? මනුස්ස ස්වරූපයෙන් මේ කියලා මම ඇත්තටම විශ්වාස කරනවා මගේ ඔපිනියන් එක. විශ්වාසයක් කියලා. විශ්වාසයක් තියෙනවා. මොකද ඒක ඉතා ඉක්මනට එයිද කාලයක් යයිද? ඒකට ලොකු කාලයක් යනවා. හරි මේක ඉක්මනට වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඉක්මනටම මම නිකන් හිතනවා කවුරු හරි කෙනෙක් මොලේට චිප් එකක් නම් ගහයි කියලා. ඉතා ඉක්මනට. ඉතා ඉක්මනට මොලේට චිප් එකක් ගහන්න පුළුවන් chance එකක් එන්න පුළුවන් නිකන් හිතනවා. හැබැයි ඒකට අප්‍රූවල් සම්බන්ධයක් ඒ කියන්නේ මේ අමරණීය වෙන්න පුළුවන් AI එක. අමරණීය වෙන එකට මම හිතන්නේ මේ ලෝකේ ඇති වෙනකන් සොලියුෂන්ස් හොයාගෙන මම දැකලා තියෙනවා මේ වෙද්දි මෙහෙම ඒ කියන්නේ අර අයිස් කුටි එහෙම හදනවා හරිද අරවා මේවා ඒවා හොයනවා. හැබැයි අමරණීයත්වයේ කියන එකත් එක්ක ගත්තාම අර අපි කියන්නේ මැරෙන්න තු ඉන්නවා කියන එක නේද ඔය වෙන්නේ. ඔව්. හරි. ඉතින් මම හිතන්නේ ඇත්තටම මේ පුළුවන් තරම් ඉක්මනට මැරෙලා යන එක හොඳයි සමහරවිට AI එක්ක මේ ඉන්නවට වඩා කියලා සමහරවිට හිතෙන්න පුළුවන්. හරි. මොකද මම නිකන් හිතන දෙයක් කියන්නද? මම හැමදාම කියන දෙයක් මේ. අර වහල් ක්‍රමයේ තියෙන ස්ලේවරි සිස්ටම් එක. කොහොමද ඔක ආය આવුත් ලොකු ප්‍රශ්නයක්. ඕකේ නෝ. හැබැයි ඔක එන්නේ කලින් අර තිබ්බ විදිහට මිනිස්සෙක්ගෙන් මල්ල වැඩ ගන්න විදිය නෙමෙයි. එමෙයි. හැබැයි වෙනස්ම ක්‍රමයකට. ඒ කියන්නේ දැනුම මුදල් ඊට පස්සේ මේ AI ඔය හැම දෙයක් එක්කම කම්බයින් වෙලා. කලින් ආව සිස්ටම් එකට වඩා ගොඩක්ම වෙනස් විදියට. නිකන් මම කියන්නේ ෆිල්ම්ස් ටික බලන්නකො. ඔය ෆිල්ම්ස් වල තිබ්බ අතීතයේ තිබ්බ ෆිල්ම්ස් වල තිබ්බ ගොඩක් දේවල් මේ විදිහ වර්තමානයේ වෙනවා. වෙලා තියෙන්නේ. සහ වෙන්න යන ගමන්. එතකොට අද මේ එන ෆිල්ම්ස් වල සමහරලාට තියෙන දේවල් තව අවුරුදු 5කින් 10කින් නෙමෙයි. සමහරට මම මැරෙන්න කලින් එන්නත් පුළුවන්. හරිද? නැත්තම් තව මම මැරුණාට පස්සේ අවුරුදු 50කින් විතර එන්නත් පුළුවන්. හරි. එතකොට කවදා හරි දවසක ඔය විදියට දෙයක් වෙනවා කියන එක අපි විශ්වාසයක් තියාගන්න වෙනවා. මොකද මේ ලෝකේ තාක්ෂණය කියන එක තප්පරෙන් තප්පරේ නෙමෙයි මිලි තප්පරෙන් තප්පරේ අප්ඩේට් වෙනස් වෙනවා. හරි. වෙනස් වෙන්නේ නැති අපි විතරයි සමහර වෙලාවට. විතරයි වෙනස් වෙන්නේ නැත්තේ.
එෂම ලංකාවේ මිනිස්සු ගොඩක් වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ හරි අඩු වේගින් තමයි වෙනස් වෙන්නේ. ඇත්ත කතා. ඇක්ස් ඒ කියන්නේ වෙනස් දැන් ලංකාවේ මිනිස්සුගේ තියෙන ලොකු බවුල තමයි වෙනස් වෙනවා කියලා දන්නවා හැබැයි වෙනස් වෙන්න හිත හදාගෙන නැහැ. හිත හදාගෙන නැහැ. නොදන්නකම නෙමෙයි තමන් හිත හදාගෙන නැහැ වෙනස් වෙන නිසා අනිත් මිනිස්සුගේ වෙනස් වීම ඇක්සෙප්ට් කරන්නත් කැමති නැහැ. කැමති නැහැ. හරි. ඒක හින්දා ගොඩක් අය ලංකාවට ඔක මොන විදියට ඉෆෙක්ට් වෙයිද කියලා මට ඇත්තටම කියන්න බෑ. හැබැයි මං ඇත්තටම මේ සමහරවල්ලාට මම උගන්වද්දී සමහරවල්ලාට කට්ටිය ගේන දෙයක් තමයි මේ සර් ඔය මොන දේ කිව්වත් ලංකාවේ ජොබ් නම් දැම්ම නැති වෙන්නේ නැහැ නේද? මොකද ලංකාවේ එහෙම මේ දැන් 3G ආවත් 3G යන ලොකු කාලයක් ගියානේ. ඔය වගේ දේවල් මට ලොජික්ස් විදියට එනවා. හැබැයි මම දකින දේ තමයි දැන් ලංකාව කියන රටේ ඉන්න මිනිස්සු පවා හරිද සමහර මිනිස්සු දෙතන මම ඔයා වෙන්න පුළුවන්. අපි ලංකාවේ තියෙන ක්‍රමයක ලංකාවේ තියෙන ක්‍රමයටම යන්න හදන්නේ නැහැ නාම. අපි ගොඩක් වෙනස් විදියට යම් කිසි විදියකින් අපි බලන ලෝකෙත් එක්ක යන්න නේද? හරි. ලෝකෙත් එක්ක යන මිනිස්සුන්ට හිතන්නකෝ කම්පැනි එකක අයිතිකාරයෙක් ගත්තොත් ඒ අයිතිකාරය ලෝකෙත් එක්ක යන මිනිස්සෙක් නම් ලංකාවත් එක්ක නෙමෙයි ලෝකෙත් එක්ක යන මිනිස්සෙක් නම් ඒ කම්පැනි ස්ට්‍රක්චර් එකේ හදලා තියෙන ලෝකෙත් එක්ක ගලපෙන්න නම් එතකොට ඒ ජොබ්ස් ටිකට හම්බ වෙනවනේ වැඩේ. අනිවාර්යයෙන්. හැබැයි මෙහෙමයි. ලංකාවේ සිස්ටම් එක ලංකාවේ thinking pattern එකට මේ ලංකාවේ කියලා මේ ලංකාව ගැන මේ වැරද්දක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ thinking patterns. හරිද? වෙනස් වෙන්න කැමති නැති මිනිස්සෙක් නම් අයිතිකාරයෙක් විදියට හරි නැත්නම් මැනේජ්මන්ට් එකේ හරි මැනේජරියල් ලෙවල් එකේ හරි ඉන්නේ. අන්න හැමදාම මේ විදිහම තියෙයි. කමන්නේ ජොබ් එක සිකෝ. හරි. දැන් එහෙනම් අද මම හිතනවා ලොකු කතා බහක් අපි කරා ලොකු වෙලාවක් අරගෙන මම හිතනවා මේ සමාජයේ මේ මෑත කාලේ වැදගත්ම මාතෘකාවක් ගැන කතා කරේ. ඇත්තටම ඉතින් මම අවසාන ප්‍රශ්නේ අහන්නම් කෙඩිගෙන් AI වලට බය වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට දෙන්න තියෙන සරලම උත්තරේ මොකක්ද? AI වලට බය වෙලා ඉන්න කෙනෙක් නම් පළවෙනි දේ තමයි AI කියලා කියන්නේ යකෙක් නෙමෙයි. හරිද? AI කියලා කියන්නේ ඇත්තටම තාක්ෂණයක්. ඕකට යටින් තව වචන ගොඩක් එකතු වෙලා තිබ්බ තාක්ෂණයක්. අද මේ විදිහේ AI කියන එක මිනිස්සු හැමෝම දැනගෙන ඉන්න හේතුව තමයි මේ ChatGPT ආපු එක. හරි. ඕක ආවේ නැත්තම් තාමත් AI කියන්නේ යට තියෙන දෙයක් විතරයි. දන්නෝ දනිත වගේ ලෙවල් එකේ දෙයක්. හැබැයි අද මේ වෙද්දි AI කියන එක තමන්ගේ ජීවිතේට ඇප්ලයි කරගන්න ඕන. අද මම පික්මි එකක එද්දි. හරිද? මම ගෙලිම ගියොත් පික්මි එකක අද මම දෙන්න. එද්දි මම මේ මිනිස්සෙක්ගෙන් අහනවා. ඔය AI යූස් කරනවා. උත්තරේ මොකද්ද? නෑ. ඒ දන්නවද? ඌ අහලා තියෙනවා නිවුස් අහලා තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මනුස්සයා යූස් කරන්නේ නැත්තේ කියලා මං අහන්න ගියේ නෑ. වෙනදන මං අහනවා. මොකද මං දන්නා උත්තරේ. ඇයි යූස් කරන්නේ නැත්තේ? AI ඕනේ නෑනේ මට. අන්න හරි. එතකොට එක්කෝ AI ඕනේ නෑ මට කියලා නිකන් හිටියොත් ඒත් යම්කිසි කාලයකදී අන්න එදාට බය වෙන්න වෙයි. මොකද ඒ කාලෙදී AI හින්දා නෙමෙයි බය වෙන්න ඕනේ. AI දන්න මිනිස්සු හින්දා. අර මං කලින් කිව්වා වගේ මම වගේ මිනිස්සු එක්කෙනෙක් නෙමෙයි මේ ලංකාවේ ඉන්නේ. ඇත්ති වෙනකන් ඉන්නවා. හරිද? කුතුහලයේ තියෙන පොඩි ළමයි ඉන්නවා මන් දන්න. හිතා ගන්න බැරි ලෙවල් එක. අද මගේ නොලෙජ් එක ලෙවල් එකටම හරිද වෙනස් විදියකින් වෙන පාරවල් වලින් ඒගොල්ලෝ එන්නේ. ඒගොල්ලෝ සමහරවිට මට උගන්වනවා. හරි. ඒතර බය වෙන්න ඕනේ AI වලට දනාම AI දන්න මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ටනේ. ලංකාවේ AI දන්න මිනිස්සුන්ට බය වෙන්න. හැබැයි AI දන්නවා කියලා මේ වීඩියෝ හදන්නවත් මේ ඉමේජස් හදන්නවත් සින්දු හදන්නවත් නෙමෙයි. මං එහෙම කිව්වා කියලා ඒක මේ කොට්ටාශ වලට දාගන්න එපා. හැබැයි වීඩියෝ එකක් හදන එකවත් ඉමේජ් එකක් හදන එකවත් සින්දුවක් හදන එකවත් විතරක් නෙමෙයි AI කියලා කියන්නේ. ඊට වඩා ගොඩක්ම ලොකු දෙයක්. අපේ මයින්ඩ්සෙට් එක කොහොමද අපේ AI පාවිච්චි කරලා මේ ඔටෝමේෂන් කියන එකත් එක්ක ජීවිතය ඉස්සරහට යන්නේ කියන එක. ඔන්න ඔය වචන තුන මයින්ඩ්සෙට් AI ඔටෝමේෂන්. ඔය තුනත් එක්ක තියෙන මිනිස්සුන්ට තමයි බය වෙන්න ඕනේ. නැතුව වීඩියෝ එකක් හදන්න දන්නවා කියලා කවදාවත් බය වෙන්න එපා. ඉමේජ් එකක් හදන්න දන්නවා කියලා කවදාවත් බය වෙන්න එපා. හරිද? එහෙම කියලා ඒගොල්ලෝ හදන කට්ටිය මර වෛර කරන්නත් එපා. හැබැයි මම කියන්නේ අන්න අර මයින්ඩ්සෙට් එක ඔටෝමේෂන් එක AI කියන ওই වචන තුනත් එක්ක ඉන්න මිනිස්සුන්ට නම් චුට්ටක් බය වෙන්න වෙනවා. මොකද ඒගොල්ලෝ පුළුවන් තරම් කුතුහලයත් එක්ක වෙනස්ම මාර්ගයක් වෙනස්ම ලෙවල් එකක වැඩක් ලංකාවේ පවා කරයි කියලා මම බිලිව් කරනවා. මොකද ලංකාවේ ඉන්නවා මං දන්න ඒ වගේ කට්ටිය ඇති වෙනකන්. හැබැයි ඒගොල්ලෝ තාම හරියට එළියට ඇවිල්ලා නැහැ. එළියට ආපු දවසට අන්න ඒගොල්ලෝ ගොඩක් දේවල් කරાવી හිතාගන්න බැරි විදියට එළියට එන්න එක්කෝ බයද නැද්දන කියන එක නෙමෙයි මං කියන්නේ එහෙම කවුරු හරි ඉන්නවනම් එළියට එන්න බය වෙන්න එපා. හරිද? පුළුවන් තරම් උත්සාහ කරන්න. තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගෙන එළියට ඇවිල්ලා තමන් දන්න දේ බය නැතුව උගන්වන්න. තමන් දන්න දේ බය නැතුව කියන්න. එතකොට තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකත් හැදේවි. ඒ වගේම තමයි මේ ලංකාවේ තියෙන ගොඩක් තැන්වල තියෙන ෆෝල්ස් නැත්නම් ගොඩක් තැන්වල තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙවි. මොකද අපිට එකම දේ නැවත නැවත ඇහෙද්දි සමහරවිට අපි හිතනවා ඇයි මම මේක කරන්නේ නැත්තේ කියන එක. අඩු ගානේ මිනිස්සෙට නැවත නැවත ඒ දේ ඇහෙද්දි යකෝ මම හැමදාම මේක කියනවා මම තාම බැලුවෙත් නැහැ.
අන්න පොඩි මයින්ඩ්සෙට් එකේ චේන්ජ් එකක් වෙන්න හේතුවක් ඒ. මම ඔක බිලිව් කරනවා නම. මම කියන දේ කවුරුත් අහන්න ඕනේ නැහැ. හැබැයි මම හැමදාම කරන් යන දේ කරන් යන්න ඕනේ. එතකොට මිනිස්සුගේ වෙනස් වීම වෙනවා. මම හිතනවා අඩු ගානේ එක මනුස්සයෙක්ගෙන් පටන් අරගෙන මිනිස්සු 10 දක්වා හරි කමන්නේ ඔක වැඩි වෙයි කියලා. අපි මං හිතන්නේ ලංකාවේ කරන්න ඕන ඔය චේන්ජ් එක කියලා මං අදටත් රිසර්ච් කරනවා. අනිවාර්යෙන්. මම හිතනවා ඉතින් ඒකට උදව්වක් වෙයි අද අපි මේ සාකච්ඡාව. මොකද මට ගොඩක් දවසක ඉඳලා මේ සාකච්ඡාව මේ විදිහට තියාගන්න පවත්වා ගන්න අවශ්‍යතාවය තිබ්බා. ඉතින් බොහොම ස්තුතියි මගේ ආරාධනය පිළි අරගෙන අපේ ප්‍රසිද්ධ මල්ලිගේ ආරාධනය පිළි අරගෙන මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන වැඩ රාජකාරී බොහොමයක් තියෙන වෙලාවක අපි බොහොම අමාරුවෙන් තමයි දවසක් කතා කරගෙන මේ වෙලාව හදාගත්තේ. ඉතින් මෙතන වැදගත් සාකච්ඡාවක්. මොකද දැන් මේ වෙලාවේ මම ඉගෙන ගත්ත දේවල් මාර වැඩි. කියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ ඩිස්කෂන් වලට මම ගෙන්නන්නේ සමාජය ඉගෙන ගන්නත් ඕනි, මමත් ඒ සාකච්ඡාවේ දෙයක් ඉගෙන ගන්න ඕනි. මම නොදන්න දේවල්. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම කේඩීට කතා කරේ. බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. මම හිතනවා මේකෙන් ඔයාලා ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න ඇති. මමත් ඇතුළු මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඉතින් ඒ දැනුම සහ නොමිලේ මිනිස්සුන්ට ඒකන උදවට බොහොම ස්තුතියි. සහ අද මේ වැඩසටහනට සම්බන්ධ වීමට සම්බන්ධ බං ඉතින් ස්තුතිවන්ත වෙනවා. අපි ඉතින් එනවා ඉදිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. AI ගැන අපේ මිනිස්සුන්ට නොදන්න අයට ලොකු දැනුමක් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එහෙනම් අයිබෝවන්. අයිබෝවන්. සුබ පතනවා හැම දෙයකටම. සේම.